පළවෙනි කාරණාව තමයි සතිමත් වීම කියන්නේ පුද්ගලික කාරණාවක්. ඇඬුවද? සතුටනේ. හරි ලස්සන කතාවක් තියෙනවා. යමෙක්ට තනියම ගමනක් ගියොත් යා හැකි දුරක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ විභජ්‍යවාදියෙක් කියලා කියන්නේ. මොකද ප්‍රඥාව සුපිරි මීටරයක්. පොයින්ට් එකට පේනවා. මේ ඔක්කොම සංකල්ප. එහෙනම් මට මේවා මේ සංකල්පයක් කියලා අරගෙන ඒ සංකල්පේ වටිනාකමක් නැහැ කියලා අරගෙන මට ඕන ජඩ වැඩක් කරන්න පුළුවන්. ඕන කුපාඩි වැඩක් කරන්න පුළුවන්. ඇයි කවුරු හරි කිව්වොත් ඔයා කරන්නේ වැරද්දක් කියලා? ඔක සංකල්පයක් විතරයි කියලා කියන්න පුළුවන්. ඔගොල්ලෝ අහලා තියෙනවද වචනයක් ධර්මයේ සම්මා වායාම කියලා ආරෂ්ඨාංග මාර්ගය. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ කල්පනා කරාලු හැමෝටම ගුරුවරයෙක් ඉන්න ඕනේ. එහෙනම් මටත් ගුරුවරයෙක් ඉන්න ඕනේ. කවුද මං ගුරුවරයා විදිහට දන්නගන්නේ? උන්වහන්සේ කල්පනා කරලු විපස්සනාවට බාධා කළ හැකි කිසිවක් විශ්වයේ නොමැත. ඒක ඕන නළලේ කොටා ගන්න. හොඳ මිනිස්සු, නරක මිනිස්සු නෙමෙයි. ඕන හොඳ මිනිහෙක් මෝඩ වැඩක් නිසා මුළු ජීවිතේම විනාශ කරගන්න පුළුවන්. දැන් බෝතලයක් කීයද එන ගණන්? ඇතුළෙම පෙරාගත්තොත් තෙවරක් පෙරුම වගේ තුන් පාරක් පෙරාගත්ත එකක් ඇතුළෙම આવොත් දුක නිත්‍ය සංඥාවෙන් ගත්තම තමයි මාර මවුල වෙන්නේ. වෙන උදාහරණෙක් නැහැ. අපි දැන් මේ වෙලාවේ එකතු වෙලා ඉන්නේ උඳුව ස්පිරිචුවල් කැම්ප් එකේ අවසාන සාකච්ඡාවට. දවස් 4ක් ගෙවි ගියා නේද? ඒ දවස් 4 දිහා පොඩ්ඩක් ස්මරණය කරලා බැලුවොත් ඒ දවස් 4 අපි කොච්චර කළමනාකරණය කරගෙන උදේ පාන්දරට නැගිටලා රාත්‍රී 8 වෙනකන් කොච්චර විධිමත්ව අපි ඒ දවස් 4 ගත කරාද? ඉතින් ඕගොල්ලන්ට සතුටු වෙන්න පුළුවන්. ඕගොල්ලෝ මේ නිමාඩු දවස් 4 ගෙදර හිටියානම් එහෙම නැත්නම් වෙන කොහේ හරි විනෝද චාරිකාවක් හරි ගියානම් ඔය විදිහට මානසික ව්‍යායාමයක් මානසික අභ්‍යාසයක් සිද්ධ වෙයිද? ඒ නිසා ඕගොල්ලන්ට සතුටු වෙන්න පුළුවන්. ඕගොල්ලන් මේ දවසේ මේ දවස් 4 තමන්ගේ ජීවිතය කළමනාකරණය කරගෙන තමන් කෙරෙහි ලොකු ප්‍රතිලාභයක් ලබා ගත්තා කියන කාරණාව. ඒතර ඕගොල්ලන්ගේ කමටහන් වාර්තා පොත් ඔක්කොම මම කියෙව්වා. අපි දැන් දවස් 3ක් තිස්සේ ඒවා සාකච්ඡාත් කරනවා. අවසාන දවසෙත් හැමෝගෙම අදහස් නියෝජනය වෙන විදිහට පොත් ටිකක් අපි තෝරගත්තා. මේ පොත්වලට යන්න කලින් පොදුවේ අදහස් කීපයක් මේ ඇසුරින් කියන්න ඕනේ කියලා හිතුණා. පළවෙනි කාරණාව තමයි සතිමත් වීම කියන්නේ පුද්ගලික කාරණාවක්. අතිශය පෞද්ගලික කාරණාවක්. තේරෙනවද? දැන් මම සතිමත් වුණා කියලා තව කෙනෙක්ගේ සතිය වර්ධනය වෙන්නේ නැහැ. මම පර්යංකේ චිත්තානුපස්සනාව වැඩුවයි කියලා, මම සක්මනේ හෙදුණයි කියලා, මම සතිමත් වන සංචාරය කරා කියලා ඔබේ සතිය වර්ධනය වෙන්නේ නැහැ. ඒතර සතිය කියන්නේ අතිශය පුද්ගලික කාරණාවක් වෙලා තියෙද්දි එහෙනම් ඇයි අපි මේක පුද්ගලිකව කරගන්න නැතුව මෙහෙම එකතු වෙන්නේ? ඇයි අපි එකතු වෙන්නේ? ඇයි අපි එහෙම කැම්ප් එකකට එන්නේ? එහෙම නැත්නම් අපි පන්සලකට පල්ලියකට යන්නේ? ඇයි මේ සමූහයක් විදිහට අපි සැරෙන් සැර එකතු වෙන්නේ? ඔන්න ඔය කාරණාවට හොඳ උත්තරයක් තියෙනවා. පෙරේදා අපි වන සංචාරය කරනකොට දැක්ක බර්ඩ් ෆ්ලොක්ස් වල. කුරුළු කණ්ඩායම් වල. කුරුළු කණ්ඩායම් වල හැම කුරුල්ලෙක්ම ඒ කණ්ඩායමත් එක්ක යන්නේ ට්‍රිප් එකක් නෙමෙයි. උමේ මියුසික් දදා ට්‍රිප් එක කියලා ආතල් එකට නෙමෙයි ඔය යන්නේ හැමදාම උදේටයි හවසටයි. කන්න යන්නේ. ඒකත් අතිශය පුද්ගලික කාරණාවක්. සතිය වගේම තමයි ආහාරය කියන්නේත් අතිශය පුද්ගලික කාරණාවක්. ඔගොල්ලෝ දන්නවා ඒ බර්ඩ් ෆ්ලොක් එකක කුරුළු සිංහරාජයේ කුරුළු කණ්ඩායමක ඩ්‍රොංගෝ කවුඩා කෑවයි කියලා රෙඩ් ෆේස් මල් කොහාගේ බඩ පිරෙන්නේ. ඔරේන්ජ් බිල් බැබ්ල කෑවා කියලා නේද? මලබාර් රෝගන්ගේ බඩ පිරෙන්නේ නැහැ. මලබාර් රෝගන් කෑවොත් තමයි මලබාර් රෝගන්ගේ බඩ පිරෙන්නේ. නේද? ඩ්‍රොංගෝ කෑවොත් තමයි ඩ්‍රොංගෝගේ බඩ පිරෙන්නේ. නමුත් ඒගොල්ලෝ ඔක්කොම එකට යනවානේ. ඇයි? අන්න ඒ හින්දාම තමයි අපිත් මේ සතියත් එකට යන්නේ.
ඒ සමූහයක් වශයෙන් යමක් කරනකොට හරි ලස්සන කතාවක් තියෙනවා. යමෙක්ට තනියම ගමනක් ගියොත් යා හැකි දුරක් තියෙනවා. දෙන්නෙක් එකතු වෙලා ගියොත් ඒ තනියම යනවට වඩා ටිකක් වැඩිපුර දුරක් යන්න පුළුවන්. පිරිසක් එක් වෙලා ගියොත් සෑහෙන දුරක් යන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඒ කුරුල්ලෝ එකට එකතු වෙන්නේ හැමෝටම පුද්ගලිකව ආහාර ගැනීමේ අරමුණක් තිබුණාට ඒ එකතු වෙලා යනකොට ඒගොල්ලන්ට ඒ ආහාර සොයාගෙන යෑමේ කාර්යයේ සාපල්‍යතාවය ප්‍රොඩක්ටිව්නස් එක ප්‍රමාණාත්මකවත් ගුණාත්මකවත් වර්ධනය වෙනවා. ඒ වගේම ආරක්ෂාව. එකිනෙකාව ආරක්ෂා කරගන්න. සතියත් එහෙමම තමයි. අපි සතිය පුද්ගලිකව වඩන්න ඕන. ඒක කිසිම ගැටලුවක් නැහැ. නමුත් අපි සමූහයක් විදිහට එකතු වුණාම ඒ තුල ඵලදායීතාවයත් වැඩි වෙනවා. අනික් පැත්තට එකිනෙකාට ආරක්ෂාවක් ඇති වෙනවා. දැන් මෙතන ඒ එකතු වෙන්නේ කවුද? බර්ඩ් ෆ්ලොක් එකක එකතු වෙන්නේ ඒකායන අරමුණකින් කට්ටිය කෑම සොයා ගැනීම. දැන් මෙතන එකතු වෙලා ඉන්නේ මොකද්ද? සිහිය දියුණු කර ගැනීම. එක අරමුණක පිරිසක් එකට එකතු වෙනවා. අරමුණු විවිධ වුණොත් ඒ අපි හිතන ගුණාත්මක ප්‍රමාණාත්මක සාර්ථකත්වේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ යමක් කරන්න හිතනවා නම් ඕනම ක්‍රියාන්විතයක් එක අරමුණක් තියෙන පිරිසක් එකතු වුණොත් ඒ පිරිසට යන්න පුළුවන් දුර වැඩි. ඔන්නෝක පළවෙනි කාරණාව. අන්න ඒ නිසා තමයි කෙනෙක් ප්‍රශ්න කරොත් සතිය කියන්නේ ආධ්‍යාත්මික ගුණවගාව කියන්නේ අතිශය පුද්ගලික කාරණාවක් වෙලා ඇයි එහෙනම් ශාසනයක් විදිහට කට්ටිය එකතු වෙන්නේ? අන්න ඒ නිසා. ගුණාත්මක ප්‍රමාණාත්මක සඵලතාවය සහ ආරක්ෂාව පිණිස. ඒක මුලින් පළවෙනි කාරණාව ඔයගලන්ට තේරුම් ගන්න. ඒ වගේම අපි ඊයේ කතා කරා පුද්ගල සංවර්ධනය ගැන. නේද? අපි ඊයේ කතා කරා අපි පුද්ගල සංවර්ධනය කියන මාතෘකාවට අපි ගියේ කොහොමද කමඨහන් වාර්තා කියවන් යද්දි අපි ඒ වගේම ආරම්භයේදී මම කිව්වා මම මේ කණ්ඩායම් 33ක් එක ගනුදෙනු කරලා තියෙනවා. ඒ කණ්ඩායම් 33ම සාපේක්ෂ සමාජයට වඩා ඉහළ ගුණාංග වලින් සමන්විතයි. නිශ්ශබ්දතාවයේ පැත්තෙන් ගත්තත්, ಗುಣධර්ම වලින් ගත්තත්, ඒ අතරතුර විශේෂයෙන්ම ಗುಣධර්ම නම් ගන්නේ මම කියන්නේ ඒක මම දන්නේ හරියටම තාම. විශේෂයෙන් මේ සංචාරයේදී දක්වපු නිශ්ශබ්දතාවය සහ සාවධානය ගත්තම ඕගොල්ලන්ගේ කණ්ඩායම ඉතිරි කණ්ඩායම වලින් ඉදිරියෙන් ඔසවා තබනවා. එතකොට මම ඒකත් එක්ක කිව්වා අපිට අභ්‍යන්තරික පුද්ගල සංවර්ධනයක් අවශ්‍ය නම් ගුණාංග වර්ධනය කරගන්න අවශ්‍ය නම් අපිට පහළ අයත් එක්ක සංසන්දනය කරන්න එපා. අඩුම ගානේ Tamanට සමාන හෝ Tamanට වඩා ඉහළ කෙනෙක් එක්ක සංසන්දනයක් කරනවා නම් කරගන්න. එතකොට තමයි අපි පුද්ගල අභිවෘද්ධියක් සිද්ධ වෙන්නේ. එතකොට කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් මේ අධ්‍යාත්මික ගමනේදී මොකටද අපි පුද්ගල සංවර්ධනයක් කතා කරන්නේ? අධ්‍යාත්මික ගමනේදී පුද්ගල සංවර්ධනයක් ඇයි කතා කරන්නේ? ඇයි මේ ප්‍රශ්නේ මම කියන්නේ මේ ගොඩාක් සමහර ලාවට මාත් එක්ක කතා බහ කරලා උපදෙස් ගන්න එන අය ඉන්නවා සමහර පිරිස්. ඒගොල්ලෝ මගෙන් අහන ප්‍රශ්නයක් තමයි දැන් අපි කියනවා මේ ඔක්කොම මානසික රාමු මේ ඔක්කොම සංකල්ප. එහෙනම් මට මේවා මේ සංකල්පයක් කියලා අරගෙන ඒ සංකල්පේ වටිනාකමක් නැහැ කියලා අරගෙන මට ඕන ජඩ වැඩක් කරන්න පුළුවන්. ඕන කුපාඩි වැඩක් කරන්න පුළුවන්. ඇයි කවුරු හරි කිව්වොත් ඔයා කරන්නේ වැරද්දක් කියලා? ඔක සංකල්පයක් විතරයි කියලා කියන්න පුළුවන්. මිනිහක් උනත් මරන්න පුළුවන්. තේරෙනවද? ඔය කතාව අහනවා ගොඩ දෙනෙක් විශේෂයෙන්ම අහනවා. එතකොට ඒක අහනකොට ඒක යම්කිසි අභ්‍යන්තර කතාවක් තියෙනවා නොදැනුවත්වම. ඒ කියන්නේ ධර්මය පාවිච්චි කිරීමේ වක්‍ර උමනාවක් තියෙනවා තමන්ගේ අභ්‍යන්තර කුපාඩිකම සාධාරණීකරණය කර ගැනීම සඳහා. මේ සියල්ල සංකල්ප තමයි. සාපේක්ෂව තමයි සංස්කෘතියක සදාචාරයක සියල්ල තීරණය වෙන්නේ. ඒක ඇත්ත. නමුත් බුදුහාමුදුරුවොත් උන්වහන්සේගේ දේශනාවල ඒ ශුන්‍යතා දර්ශනය දේශනා කරන ඒ විමුක්තිය දේශනා කරන අතරම පුද්ගල සංවර්ධනයට ලොකු අලගුවක් තබලා තියෙනවා. ඒක හම්බ වෙන ධර්මයේ තැනක් තියෙනවා. නැත්තම් කෙනෙක් ප්‍රශ්න කරා ඒ ඔබ වහන්සේ මේ පර්සනැලිටි ඩෙවලොප්මන්ට් ගැන කතා කරන්නේ මේ ස්පිරිචුවල් කැම්ප් එක PD කැම්ප් එකක්ද? නම් ඊයේ නාසිස්ටික් බිහේවියර්ස් ගැන කතා කරා නේද? OCD ගැන කතා කරා. ඔගොල්ලෝ අහලා තියෙනවද වචනයක් ධර්මයේ සම්මා වායාම කියලා ආරෂ්ඨාංග මාර්ගය? සම්මා වායාම කියන්නේ මොකක්ද? සම්මා වායාම කියන්නේ පුද්ගල සංවර්ධනය තමයි. මොකද සම්මා වායාමයේ තියෙන අංග 4?
තමා තුල තියෙන අකුසල් අඩු කර ගැනීමට වෑයම් කිරීම. 1. තමා තුල නැති අකුසල් දැනටත් ඕගොල්ලෝ තුල ඒක නැහැ. ඒවා ජනනය වීම වළක්වා ගැනීමට කටයුතු කිරීම. අනික් පැත්තට තමා තුල තියෙන කුසලතා වර්ධනය කර ගැනීමට කටයුතු කිරීම. 3. තමා තුල නැති කුසලතා ස්කිල්ස් ඇති කර ගැනීමට කටයුතු කිරීම. දැන් ඕක ඇවිල්ලා පර්සනැලිටි ඩෙවලොප්මන්ට් නෙමෙයිද? ඔය පුද්ගල සංවර්ධනය නෙමෙයිද? සම්මා වායාම කියන්නේ පුද්ගල සංවර්ධනයක්. තේරෙනවද? මොකද මෙතන සමසමෝදානික වර්ධනයක් සිද්ධ වෙන්න ඕනේ. රහත් කුපාඩියක් ඉන්න බෑ. අද ගොඩක් හම්බ වෙන රහත් කුපාඩි. ඒ වෙලා තියෙන්නේ සම්මා වායාමයේ නැති නිසා. තේරෙනවද? ඒ නිසා ඒ කාරණාව අපි මේ පුද්ගල සංවර්ධනය කියන එකත් මෙතන මම ලොකු බරක් තියලා ඒ තමා තුළ තියෙන දේවල් හදාගන්න කියන එක කියන්නේ අන්න ඒ කාරණාවේ සම්මා වායාම. ඉතින් මෙතන කම්මැලියෙක් ඉන්නවනේ. කම්මැලියෙක්ට වැඩි ගමනක් යන්න බෑ. එතකොට එයා උත්සාහ කරන්න ඕනේ කම්මැලිකම කියන්නේ එයාගේ අකුසලතාවයක්. ඒක අඩු කරගන්න කටයුතු කරන්න ඕනේ. ඒක සම්මා වායාමයක්. එතකොට මෙතන ඉන්නවා කම්මැලි නැති උද්‍යෝගිමත් කෙනෙක්. එයාට එහෙමයි කියලා සතුටු වෙන්නත් බෑ. සම්මා වායාමයේ තව පියවරක් තියෙනවා. තමන්ගේ උද්‍යෝගිමත් බව කම්මැලි නැතිකම වර්ධනය කරගන්න කටයුතු කරන්නත් ඕනේ. පැහැදිලිද? දැන් අර අපේ ඔයා ඩෙවින්ද? ඔයාගෙන ඩෙවින් ඇවිල්ලා ප්‍රශ්න මං කිව්වනේ ඔයාට අපි මේ ගැන කතා කරනවා කියලා. එයා දැන් සමහර අයට පබ්ලික් ස්පීකින් වල ප්‍රශ්න තියෙනවා. තමන්ගේ අදහස හරියට ප්‍රකාශ කරගන්න තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් බෑක්වර්ඩ් වෙනවා. ඒ අදහස කියාගන්න බැරි කම නිසාම අනිත් අය අභිබවා යනවා. ඒතකොට අපි තුල ඒ තමන්ගේ අදහස හොඳට ප්‍රකාශ කරගන්න බැහැයි කියන්නේ ඒ කුසලතාවය එක්ක අඩුයි එහෙම නැත්නම් ඇත්තෙම නැහැ. එහෙම ඉන්න කියලා ධර්මයේ කියන්නේ. සම්මා වායාමයෙන් මොකද්ද කරන්න ඕනේ? තමා තුල ඇත්තෙම නැත්නම් ඒක ඇති කරගන්න උත්සාහ කරන්න ඕනේ. තමා තුල තියෙන්නේ අඩුවෙන් නම් ඒක වැඩි කරගන්න උත්සාහ කරන්න ඕනේ. තමා තුල ඒක වැඩියෙන් තිබුණත් තව වැඩි කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි සම්මා වායාමය කියන්නේ. පැහැදිලිද? ඒ වගේම වීරිය ගත්තත් හැම දෙයක්ම තමන්ගේ තියෙන අපි පුද්ගලික පවිත්‍රතාවය ගත්තත් පිරිසිදුකම ගත්තත් තමා තුළ තියෙන පුද්ගලික පිරිසුදුතාවය හොඳට තියෙන කෙනෙක් වුණත් ඒක එයා සැහැල්ලුවෙන් ගන්නෑ. තවත් එයාට වඩා ඉහළ පිරිසිදු කෙනෙක් දිහා බලනවා. මීට වඩා පිරිසිදු වෙන්න ඕනේ. හැදෙන්න ඕනේ. අපිරිසිදු කෙනෙක් නම් එයා තවදුරටත් ඒක තුල ඉන්නේ නැහැ. මේ මගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම මගේ පිරිසිදුතාවය පර්සනල් හයිජීන් කියන එක පුද්ගලික පවිත්‍රතාවය කියන එක වර්ධනය කරගන්න ඕනේ. ඔය ඔක්කොමත් එක්ක තමයි මේ ධර්මය හැදෙන්නේ. මේ ධර්මය එච්චර ලස්සනයි. දැන් ඔයගොල්ලෝ විනය පිටකය ගත්තොත් එහෙම නැත්නම් සාමණේර ශික්ෂාපද ටික ගත්තොත් තේරෙනවද? සේකියා ටික ගත්තොත් බුදුහාමුදුරුවෝ කන බොන හැටි පවා ලස්සන්ට කියලා තියෙනවා. මෙන්න මේ ඇඟිලි පුරුක් වලින් පල්ලෙහාට කන්න, පාත්‍රය මේ විදියට හොදන්න, පැන් මේ විදියට බොන්න, බත් මේ විදියට ගුලි කරන්න, ආහාර මේ විදියට ගුලි කරන්න. ඊට පස්සේ වැසිකිලි භාවිතය කරන්න ඕන සේකියා. සිවුර අඳිනකොට අඳින්න ඕන සේකියා. ඒ මොකද්ද මේ හදලා තියෙන්නේ? මහා ක්ලාසි ශාසනයක් හදලා තියෙන්නේ. රාජකීය ශාසනයක් හදලා තියෙන්නේ. පැහැදිලිද? ඒ මොකක්ද මේ සම්පූර්ණ සේකියා විනයවල බහුතරයක් තියෙන්නේ personality development, පුද්ගල සංවර්ධනය. ඒ නිසා ඔයගොල්ලෝ ඒ ගැනත් හොඳට මතක තියාගන්න. ඒකත් මට ඔයගොල්ලන්ට මතක් කරන්න උවමනාවක් තිබුණා. අනිත් කාරණාව, ප්‍රධානම කාරණාව දැන් ඔයගොල්ලෝ දන්නවා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ කල්පනා කරාලු හැමෝටම ගුරුවරයෙක් ඉන්න ඕනේ. එහෙනම් මටත් ගුරුවරයෙක් ඉන්න ඕනේ. කවුද මං ගුරුවරයා විදිහට දන්ගන්නේ? උන්වහන්සේ කල්පනා කරබලු තමන්ට ගුරුවරයා විදිහට සලකන්න, ගෞරව කරන්න කෙනෙක් නැහැ. පුද්ගලයෙක් නැහැ. උන්වහන්සේ මොකද්ද කරේ? තමන්ගේ ධර්මය ගුරු තැන්හි තිබ්බා කියනවා. මොකද්ද ධර්මය කියන්නේ? ධර්මය කියන්නේ තමන් හිත අවබෝධ කරගත්ත ප්‍රමාණය. හිත පිළිබඳ තමන්ගේ අවබෝධයේ ප්‍රමාණය. ඕක තමයි ධර්මය. ධර්මයේ දේශනා කරනවා කියන කෙනෙක් ධර්මදේශකයෙක් නම් එයා පොතකින් කියලා හරියන්නේ නැහැ. පොතක් බලාගෙන කියන කෙනෙක් ධර්මදේශකයෙක් නෙමෙයි. එයා බණදේශකයෙක්. එයා වනපොත් කරන්න. ධර්මයේ දේශනා කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේ හිත ප්‍රගුණ කරලා, සිහිය දියුණු කරලා,
එයා හිත පිළිබඳ යමක් අවබෝධ කරා නම් ඒ අවබෝධ කරපු කෙනා දේ කියන කෙනා විතරයි ධර්මදේශකයා. එතකොට ධර්මය කියන්නේ බණ වලින් අහපු පොත් වලින් අහපු දැනුමෙන් එකතු කරපු දේවල් නෙමෙයි. ඒකනේ මම එදා අරයට කිව්වේ. එහෙම යන්න එපා ඒ පාර වැරදි කියලා. තමා තුලින් හිත අවබෝධ කරගත්ත ප්‍රමාණය තමයි ධර්මය. ඒතර උන්වහන්සේ ගුරුතැන්හි තිබුණේ තමාගේම අවබෝධය. උන්වහන්සේගේම අවබෝධය තමයි ගුරුතැන්හි තිබ්බේ. ඒතර ඕගොල්ලන්ගේ අවසාන ගුරුවරයා විය යුත්තේ කවුද? අවසාන ගුරුවරයා විය යුත්තේ ඕගොල්ලන්ගේ අවබෝධයමයි. ඕගොල්ලන්ගේ හිත පිළිබඳ තියෙන අවබෝධයම තමයි ඕගොල්ලන්ගේ අවසාන ගුරුවරයා විය යුත්තේ. එතකොට හිත පිළිබඳ අවබෝධය අඩු නම් හෝ හරි? එතකොට හිත පිළිබඳ අවබෝධය නැත්තම් හෝ එතකොට ගුරුතැන්හි තියන ධර්මයක් නැහැනේ. එතකොට ගුරුතැන තියන්න ධර්මයක් නැතිකොට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කර්මය ගුරුතැරෙහි තියන්න සිද්ධ වෙනවා. කර්මානුරූපීව ලැබෙන පුද්ගලයෙක් හෝ පොතක් හෝ බයිලාවක් හෝ ගුරුතැන්හි තියන්න සිද්ධ වෙනවා. ඔහොම තමයි කර්මේනුයි ධර්මේනුයි සත්‍යය යන්නේ. අවසාන ගුරුවරයා විය යුත්තේ ධර්මය. ඒක තමයි නිෂ්ඨාව. ඒ නිෂ්ඨාවට ළඟා වෙනකන් තමන්ගේම අවබෝධය තමන්ගේම ගුරුවරයා වෙනකන් කර්මය තමයි බලපාන්නේ. තමන්ට කරුමෙට හම්බෙන එක තමන්ගේ ගුරුවරයා බවට පද ඕල කරුමෙට එකක් හම්බෙලා දෙනවා ඒ තමන්ගේ කර්ම ප්‍රමාණයට එක හම්බ වෙනවා. ඔහොම තමයි ඕක සිද්ධ වෙන්නේ. එතකොට ඒ ගුරුවරයා හොරෙක් වුණොත් හොරු වෙලා නතර වෙනවා. බුදුවරයෙක් වුණොත් බුදු වෙලා නතර වෙනවා. ඔච්චරයි වෙන්නේ. කර්මයෙන් යන්න ගියාම ඕක තමයි ප්‍රශ්නේ. අන්න ඒකත් මතක තියාගන්න. තමන්ගේ නිෂ්ඨාව අවසානයේදී කර්මයෙන් ලැබෙන ගුරුවරයා නොවිය යුතුයි. ධර්මය තමාගේ ගුරුතැන්හි තිබිය යුතුයි. ඒකත් හොඳට මතක තියාගන්න. ඒ වගේම පොදුවේ මම අද උදෙත් කාරණා කීපයක් කිව්වා. භාවනාවට වාඩි වෙන්න කෙනෙක් මේ කාරණා ටික හිතේ තියාගෙන භාවනාවට වාඩි වුණොත් එයාට ඒ විපස්සනාව වරදින්නේ නැහැ. එයා සමතයට නොගොස් විපස්සනාව තුල රැඳෙනවා. ඔයගලන්ට අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මේ ටික පොතක ලියා ගන්න. එතකොට භාවනාවට වාඩි වෙන්න කලින් ඔය බුද්ධ වන්දනාව කරනවා වගේ පොත ඇරලා බලන්න. මෙනෙහි කරගන්න. මේ ටික තමයි මම කරන්න ඕනේ. ප්‍රධාන කාරණා ටික මොකක්ද? අංකම 1 වෙන්නේ භාවනාව තුලදී විපස්සනාව තුලදී හුදු නිරීක්ෂකයෙක් පමණක් වෙන්න. නිරීක්ෂකයෙක් විතරයි. බලනෝ විතරයි. බැලීම විතරයි වැදගත්. බලනකොට යමක් පෙවුනට ඒ පේන එක අපිට වැදගත් නැහැ. මොකක් වුණත් පෙවුනත් අපිට ප්‍රශ්නයක් නැහැ කියන එකයි ඒක කියන්නේ. බලනකොට අපිට බුල්බුල් කෙනෙක් පේන්නත් පුළුවන්, ඩ්‍රොංගෝ කෙනෙක් පේන්නත් පුළුවන්, හිකනලෙක් පේන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. බැලීම පමණයි වැදගත්. ඒක නිරීක්ෂකයෙක් පමණක් වෙන්න. දෙවනි කාරණාව. මේක පුද්ගල සංවර්ධනයටත් අදාළයි. මේ දේ කරොත් පුද්ගල සංවර්ධනයක් සිද්ධ වෙනවා. මම උලන්ට කිව්වා ඊයේ දේශනාවේදී. නැති දේ නෙමෙයි තියෙන දේ බලන්න. හිත දිහා බලන් ඉන්නකොට කට්ටිය ඉන්න සිතුවිලි නැහැ. අරක නැහැ. මේක නැහැ. නැති දේ නෙමෙයි තියෙන්නේ මොකද්ද බලන්න. සිතුවිලි නැත්තම් තියෙන්නේ මොකක්ද? සිතුවිලි නැත්තම් තියෙන්නේ මොකක්ද? තියෙන දේ බලන්න. මොකද ඒ දේ කරොත් පුද්ගල සංවර්ධනයකුත් සිද්ධ වෙනවා. අර නෙගටිව් පැත්තට යන මනස පොසිටිව් පැත්තටත් යනවා. ඒක අතුරු ඵලයක්. විපස්සනාවට අතිශය වැදගත් නැති දේ නෙමෙයි තියෙන දේ බලන එක. ඒතකොට තියෙන දේ බලනකොට විශේෂයෙන් පේන්න පටන් ගන්නවා මෙච්චර කල් නොපෙනෙච්ච අවකාශයන් හිතේ. ඒක අංක 2. ඒකත් අතිශය වැදගත් විපස්සනාවට යන කෙනෙක්. තුන්වෙනි අතිශය වැදගත් කාරණාව. විපස්සනාවට බාධා කළ හැකි කිසිවක් විශ්වයේ නොමැත. විපස්සනාවට බාධා කළ හැකි කිසිවක් විශ්වයේ නොමැත. ඒක ඕනනම් නළලේ කොටා ගන්න. සමතයට බාධා කළ හැකි දේවල් අනන්තවත් ලෝකේ තියෙන්න පුළුවන්. විපස්සනාවට බාධා කළ හැකි කිසිවක් තුන් ලෝකෙම නැහැ, විශ්වෙත් නැහැ. ඕනම එකක් විපස්සනාව තමයි. දැන් ඔයගොල්ලන්ගේ මේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙනවා ඒක දන්නවනම්. ඇයි මේ බාධා වුණා කියලානේ ඒ ස්වරූපෙන්නේ ලියන්නේ නෝකාඩු ස්වරූපෙන්නේ. ඒ ඔක්කොම ටික ඉවරයි. හරිද? ඊට පස්සේ ඊළඟ කාරණාව මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්නේ බාධාවලදී ගොඩක්ම වේදනාවනේ. වේදනාව කමටහනක් කරගන්න. කොන්දේ වේදනාවද, හිසේ වේදනාවද, දනිස්සේ වේදනාවද, තුවාලයක වේදනාවද, වේදනාව කමටහනක් කරගන්න. අන්න ඒකත් හොඳට මතක තියාගන්න. ඊළඟට ඔය කාරණාවලින් ඊට පස්සේ
දැන් වේදනාවත් අපි කමටහනක් කරගන්න බැලුවොත් ඒත් මුකුත්ම කරගන්න බැරි අපහසුතාවයක. අපහසුයි. හරි අපහසුයි. එතකොට කය දිහා බලන්න. දරාගත නොහැකිම අවස්ථාවක මානසිකව කඩා වැටුණු වෙලාවක විපස්සනාවේදී කය දිහා බලන්න. මම අර කිව්වේ හිස් මුදුනේ ඉඳන් දෙපතුල දක්වාම ස්කෑන් කරගෙන යන්න ඒ මානසික අපහසුතාවයත් එක්ක තමන්ගේ කය ක්‍රියා කරන්නේ කොහොමද කියන කාරණාව. ඔන්න ඔය කාරණා 4-5ක් වගේ අපි කිව්වා. ඔය ටික නැවත නැවත මෙනෙහි කරොත් විපස්සනා වඩන යෝගියෙකුට විශේෂයෙන්ම පර්යංකයේ ඔස්සේ විපස්සනා වඩන යෝගියෙක්ට කිසි ගැටලුවක් නැතුව ඒක කරන්න පුළුවන්. පැහැදිලිද? ඉතින් අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ විභජ්‍යවාදීෙක්නේ. මොකද්ද විභජ්‍යවාදී කියන්නේ? ප්‍රඥාව අතිශය ඉහළයි. එතකොට මිනිස්සුන්ගේ ප්‍රඥාව දුර්වල සහ වේග් වුණාම, අර කියන්නේ විසිරුණාම තමයි ප්‍රඥාව තිබුණත් විසිරිලා. විසිරුණාම තමයි අර පින් පොයින්ට් එකට පේන්නේ නැත්තේ මොකක්ද කරන්න ඕනේ කියලා. පින් පොයින්ට්ස් වලට පේන්නේ නැහැ. පොයින්ට්ස් වලට පේන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ විභජ්‍යවාදියෙක් කියලා කියන්නේ. මොකද ප්‍රඥාව සුපිරි මීටරයක්. පොයින්ට් එකට පේනවා. පොයින්ට් එකට ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර දේශනා බලපුවම පොයින්ට්ස් කියලා තියෙන්නේ. පොයින්ට්ස් කියලා තියෙන්නේ. ඒක කල්පනා කරලා බැලුවොත් මීට වඩා පොයින්ට් වැඩි වෙන්න පුළුවන්ද කියලා නෑ. එච්චර තමයි පොයින්ට්ස්. මේක අඩු කරන්න පුළුවන්ද? ඒත් බෑ. ওই ගාන තමයි ගාන. එතන සුපිරි මීටර් කියන්නේ. තේරෙනවද? එතකොට එහෙම විභජ්‍යවාදීව බැලුවම ප්‍රශ්න මේ ලොකු නැහැ. ප්‍රශ්න මහා ලොකුයි වගේ පේන්නේ අර එහෙම කොටස් කරලා බෙදා බලන්න බැරි වෙනකොට. බෙදා බලනකොට මේ හරි සිම්පල් දෙයක්. තේරෙනවද? ඉතින් අන්න ඒ විදිහට අපිට පුළුවන් නම් මේ ගැටලු තැන් ටික ලියා ගන්න විපස්සනාව ලස්සනට වඩන්න පුළුවන්. පැහැදිලි නේද? ඉතින් ඔන්න ඔය කාරණා ටික මට කියන්න උවමනා වුණා. ඒකත් එක්ක අපි පොත්වලට යමු නේද? නිර්මලි වාඩිලා ඉන්න. ජීවිතයේ ආශාව ගැන කිසිදු කැමැත්ත ඊටමත් සාර්ථක සහ අර්ථවත් දිනයක්සේ හැඟී යයි. හරියට හරි මම හිතනවා. කෙසේ දෙයත් මගක් හැරී ආපසු ගමන ඔය තනියම ආවෙනේ. මගක් හැරී ආපසු ගමන යොදා හොඳ කමටහනක් වුණා. දැන් අපි ගියානේ ඊයේ සිංහගල. මම කිව්වනේ දෙන්නෙක්ට හැරෙනවා නම් තනියම හැන්න කියලා. නිලන්ති පොල්ල තිබ්බා. නිලන්ති කිව්වා හැරෙන්න බෑ කියලා. අරයට තනියම හැරෙන්න වුණා. නියමයි. ඒ මහා ඝන කැලෑවක් මැද්දේ තනියම කෙනෙක් යනකොට හිත নানা ආකාර දේවල් කියන. හොඳ කමටහනක් වෙන්නේ නැතිනේ. ඔයා නේද ඊයේ අර බවංගයට යන කතා කිව්වේ? බවංග කැලේනේ නේ. හොඳ කමටහනක් වේ. ජීවිතයේ ආශාව ගැන කිසිදු කැමැත්තක් නැත. ඕනෑම වෙලාවක මරණයට සූදානමින් මරණාසනුස්සතිය දිනපතාම වැඩුවද ජීවිතය ගැන පොඩි තිගැස්මක් දැනුනි. එහිදී බොහෝ දේ තේරුම් යවුලන්නේ. එහෙම තමයි වෙන්න ඕනේ. මම ඒකයි කිව්වේ ඔය හිත භවාංගයට යොමු වෙනකොට වැඩ දාගෙන අභියෝග අරන් කරන්න කියලා. ඒ අභියෝග ආපුවම ඒ දේවල් වෙනවා. අර ගමන යන ගමන් මම මගදී හැරෙව්වනේ. ඒකත් කමටහනක් තමයි. දත්ත කට මැදගෙන ගියා සිංහගල යන්න. තේරෙනවද? මට ඕනේ ඔයගොල්ලන්ගේ සතිය වර්ධනය කිරීම විතරයි. ගල් පෙන්වන්න මට ඕනේ නැහැ. ගල් බලන්න ඕන නම් කියලා රත්නපුරේ ගිහලා පතලක් හරගන්න. හරිද? ඒ නිසා මේක තමයි ජීවිතයේ වැදගත්ම පාඩම. එහිදී බොහෝ දේ තේරුම් ගියා. ඇත්තේ වශයෙන්ම අධ්‍යාත්මීය ගමනක් යාමේදී මෙම ක්‍රමය හොඳ නිරීක්ෂණයක් බැව් ප්‍රායෝගික එක. දෙකම බැලන්ස් වෙන්න ඕනේ. කය නිශ්චල කළත් බලන්න ඕනේ, කය චංචල කළත් බලන්න ඕනේ. මම ඕකේ මගේ දේශනාවල කියන්නේ රෙදි නැන්ද වගේ කියලා. රෙද්දක් හොඳට ක්ලීන් වෙන්න නම් වොෂින් මැෂින් කාලේ නෙමෙයි ඉස්සර කාලේ. රෙදි නැන්ද මොකද කරන්නේ? සබන් ගාලා ගලේ මේ පැත්තටත් ගහනවා, මේ පැත්තටත් ගහනවා. දෙපැත්තටම ගහන්න ඕනේ. එහෙම තමයි හිත මධ්‍යස්ත වෙන්නේ. ගොඩ දිනෙකට ආධ්‍යාත්මික පාර වැරදින්නේ නිශ්චලතාවයට විතරක් අන්තයකට යනවා. එහෙම නැත්නම් චංචලතාවයට විතරක් අන්තයට යනවා. අන්තයට ගියාම මේක කරන්න බෑ. ඒකනේ කියන්නේ ද්වේමේ භික්කවේ යන්තා පබ්බජිතේ න සේවිතබ්බා කියලා. කිසිම අන්තයක් සේවනය නොකරන්න ඕනේ. මජ්ක්‍ධිම ප්‍රතිපදාව තමයි තියෙන්න ඕනේ. ඒතර හොඳට හිත අල්ලලා ගහන්න ඕනේ, නිශ්චලතාවයටත් ගහන්න ඕනේ. හොඳට අල්ලලා ගහන්න ඕනේ චංචලතාවයට. එතකොට ඔයා හොයන විමුක්තිය ලැබෙනවා. නැත්නම් අපරාදේ අයි කියන්න බෑනේ. ඒ අවශ්‍ය ශක්්‍යතාවයේ සහිත කාලයක් උදා වෙයිද කියලා.
ෂණ සම්පත්තියක් එයිද කියලා. තියෙන ෂණ සම්පත්තිය උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. එහෙම නැත්නම් අපරාධේ. ඉන්නෝය කියලා. ඉන්නෝය කියලා. ඒක තමයි. අපේ ඔයාගේ තේරුම් ගන්න. ඒ කියන්නේ අපේ පැවැත්ම, ඔයාගේ පැවැත්ම, වගේ නම නිර්මලීගේ පැවැත්ම රඳාපවතින්නේ ඔයා මෙතන භාවනා කරත් අල්ලපු තැන භාවනා කරන එක මත. දැන් මෙතන උනේ අල්ලපු අත්තත් නැහැ, පය ගහපු අත්තත් නැති වුණා. පැහැදිලිද? දැන් ඔයාලට තේරෙනවද මමත්වයේ හැදෙන්නේ කොහොමද කියලා? මමත්වයේ හැදෙන්නේ ඔය පලංචි වලින්. ඔය සපෝට් වලින් තමයි හැදෙන්නේ. මමත්වයේ හැදෙන්නේ සපෝට් වලින්. ඒක නිසානේ මම ඔයාලට කියන්නේ ස්වාධීන වෙන්න කියලා. ස්වාධීන වෙන තාක්කල් මමත්වයේ කියන එක තේරුම් අරගෙන මමත්වයේ කියන එක අතුරුදහන් වෙන එකක් ගැන හිතන්නවත් බෑ. සපෝට් වලින් ජීවත් වෙන්නේ අපි. පැහැදිලිද? අනුපම මට ආස කරන දෙයක් නම්, බය වෙන දෙයක් නම්, අකමැති දෙයක් නම් සිත ඒ පිළිබඳ වැඩිපුර සිතුවිලි හදා චිත්‍රපට හදා මට පෙන්වන බව තේරුණා. සිහිය නොපිටුවහොත් මම ඒවාට අහුවී අවසානයේ ක්‍රියාවට උවද නැංවිය හැකි නේදයි සිතුණා. සිහියේ වැදගත්කම කොයිතරම්දයි සිතුණා. ඒක අතිශය වැදගත්. සිහියේ වැදගත්කම. දවා කියන්නේ අපිට මේ පේනවනේ ඇස්පියන් ඉන්නකොට එක දර්ශන. ওই දර්ශන මාත්‍රයක් විදිහට නතර වෙන්නේ නැහැ. දැන් මෙතන ඉන්නවා නම් ගුරුවරියක්. එයා ගුරුවරියක් බවට අදපත් උනේ කොහොමද කියලා කල්පනා කරන්නකෝ. මුලින් පොඩි කාලේ ඉන්නේ දර්ශන මාත්‍රයක් විතරයි ගුරුවරයෙක් වෙන්න ඕනේ, ගුරුවරියක් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒකත් එක්ක කය වචනය මෙහෙवला තමයි අද ගුරුවරියක් වෙලා තියෙන්නේ. දැන් මෙතන ඉන්නවා නම් වයිල්ඩ් ලයිෆ් වලට කැමති කෙනෙක්, ඒකේ ස්පෙෂලිස්ට් කෙනෙක්. එයා නිකන් එහෙම වුණේ නැහැ. මුලින් එන්නේ දර්ශන මාත්‍රයක් විතරයි. මුලින් එන්නේ චින්තනයක් විතරයි. ඒ උත්සේ වවලා තමයි අද මෙහෙම නතර වෙලා ඉන්නේ. අපි හැමෝම එහෙමයි. ඒ නිසා මේ මනසේ පෙනෙන හුදු දර්ශන මාත්‍රයේ හුදු දර්ශන මාත්‍රයක් නෙමෙයි. අපි සතිමත් නොවුනොත් ඒ දර්ශන මාත්‍රය අපිව ගෙනියන්නේ මංමුලා කරන්න නම් අපි මංමුලාවටම යනවා. මේ ළඟදී සිද්ධියක් සිද්ධ වුණා. මමත් ගොඩක් ආශ්‍රය කරලා තියෙනවා. අපි මේ කැම්ප්ස් වලටත් උදව් කරලා තියෙන මහත්මෙක් මට ටෙන්ට්ස් ගන්න සෑහෙන උදව් කරා. එතුමා එයාගේ අඩුපාඩු තිබුණා. එයා මට කියලාත් තිබුණා. එයා විශේෂයෙන්ම ඉක්මන් කේන්ති යනවා. මෑතකදී එයාගේ සේවකයෙක් එක්ක ආරවුලක් ගිහිල්ලා 7-8 පාරක් පිහියෙන් ඇනලා රිමාන්ඩ් එකේ හිටිය තාම ඇතුලේ එළියද දන්නේ නැහැ. මේ මෑතකදී උනේ මාස 2ක් ඇතුළත. පේනවද? එක සිතුවිල්ලක් විතරයි එන්නේ. අපේ සතිමත් බව නැති වුණොත් අපි ඒක කයෙන් වචනයෙන් අවසන් කළා මහවුලු ගෙදර පවා නතර වෙන්න පුළුවන්. අපේ ජීවිතේ පවා විනාශ වෙන්න පුළුවන්. සතිය කියන්නේ සතිය නැති වුණොත්, සතිමත් නොවුණොත්. ඒ නිසා මේ හුදු පේන දර්ශන මාත්‍රේ ඔයගොල්ලෝ නිකන් විහිළුවට වගේ කියනවා මෙහෙම එකක් පෙනිලා බෝට්ටුවක් පෙරලා නතර වුණා. හරිද? එහෙම කියන්නේ දැන් ඒ වෙලේ සතිය ක්‍රියාත්මක වෙලා බෝට්ටුව පෙරළුන්නේ නැති නිසා. බෝට්ටුව පෙරළුණා නම් ඔහොම කියන්නේ. පැහැදිලිද? ඒ නිසා ඒ හිඳයි අපි සතිය වර්ධනය කරගන්න ඕනේ. ඒ කුසලතාවය වැඩි කරගන්න ඕනේ. හොඳ මිනිස්සු, නරක මිනිස්සු නෙමෙයි. හොඳ මිනිහෙක් මෝඩ වැඩක් නිසා මුළු ජීවිතේම විනාශ කරගන්න පුළුවන්. උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීම හරි ශීඝ්‍රයි සතිමත් නැති වෙන කෙනෙක්ට. හැම උත්තේජයකටම ප්‍රතිචාර දක්වන්න යනවා. හැම එකටම. අයිරා. බැංකු අයිරාවකෝ. එන සිතුවිලි දෙස බැලීමත් යලි ශරීරය දෙස බැලීමත් මගින් මා මෙහෙ මොහොතේ කරන්න යන දෙයට අදාළ නැති අමතර සිතුවිලි එන බවත්. ඒ බව තේරුම්ගෙන නැවත ඒ මොහොතේ කළ යුත්ත මතක් කරගෙන කළ යුතු බවත් මා ඉගෙනගත් බව දැනුණා. මොනවාද මේ මොහොතේ කරන දෙයට අදාළ නැති අමතර සිතුවිලි ආවේ? මොකද්ද කර හිටියේ? කය දිහා බලන එක. ඒතකොට අමතර සිතුවිලි කියන්නේ කය හැර වෙන ඒවා එන්න ගත්තා. හරි. ඒතකොට ආයකට කැමති වුණාද අකමැති වුණාද? ඔව්. හරි. ඒ කියන්නේ බලහත්කාරයෙන් ඒක අයින් කරන්න ගියේ නැද්ද? එහෙනම් ගැටලුවක් නැහැ. අපිට හිතුනොත් මේ බලහත්කාරයෙන් අයින් කරන්න මතක තියාගන්න. එතකොට ඔයා සමතයක් තමයි යන්නේ. ඔව්. ඔයගොල්ලෝ වැඩලා තියෙන ආනාපාන සතිය නෙමෙයි ඒ නිසා. ඔයගොල්ලෝ වඩලා තියෙන ආනාපාන සමතය.
ආනාපාන සතිය එකක්, ආනාපාන සමතේ එකක්. ආනාපාන සමතේදී තමයි කට්ටියට මේ නාසිකාග්‍රයට හරි කොහෙට හරි දැනෙන ප්‍රශ්වාසය ආශ්වාසය ප්‍රශ්වාසය කෙරෙහිම තියෙන්න ඕනි කියන අදහස තියෙන්නේ. ආනාපාන සතිය එහෙම එකක් නැහැ. මං අර කිව්වේ ඔයා එහෙම කරොත් මොකද වෙන්නේ? මනසේ කෙමිස්ට්‍රි එකක් තියෙනවනේ. එයාට රැන්ඩම් ඉවෙන්ට්ස් රීඩ් කරගන්න අමාරුයි. ඔයාට මාරු කරන්න පුළුවන් ඕන තරම්. ඒ වගේ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. නමුත් මෙයාට රීඩ් කරගන්න ඕන මෙයාට කල් යනවා. නෑ ඔයා ඔක්කොම කරලා Tamanට වඩා ගැළපෙන එක හොයාගන්න. හොයාගෙන ඊට පස්සේ එකක් කරන්න. මම ඒකනේ පර්යංක ක්‍රම 3ක් මෙතන කිව්වා. සක්මන් ක්‍රම 3ක් කිව්වා. ඔව්. හරි හරි. ඉතින් එහෙනම් ඔයාට හොඳම වැඩේ ඔයා ජිම්නාස්ටික් විනාඩි 40ක් විතර කරලා ඒ වෙලාවේ හිතත් එක්ක ඉන්න. තේරෙනවද? ඊට පස්සේ ඔයා ඊට පස්සේ දැන් බැරිද? ඒකනේ වැඩේ. අන්න ඒකයි. ඔක තමයි අර අභ්‍යාසයට ඇලුනොත් දැන් මෙයා හොඳට අභ්‍යාසයට ඇලිලා නැහැ. අභ්‍යාසයට ඇලුනොත් තියෙන ප්‍රශ්නේ ඕක තමයි. අභ්‍යාසයට ඇලිලා තිබුණා නම් ඕක කරගන්න බැරුණාම මුළු බෙල්ල වැලුණත් දාගන්න හිතෙන්න පුළුවන්. තේරෙනවද? එතකොට දැන් ඔයාට ගැළපෙන එකක් ඔයාට හොයාගන්න වෙනවා. ඔව්. දැන් මම අර කියපු අපි සතිමත් නිශ්චලතාවය කතා කරා. නාද භාවනාව කතා කරා. ඊට පස්සේ සිතුවිලි දිහා බලන එක කතා කරා. ඕකෙන් ඔයාට මොකක්ද පහසුයි වගේ දැනුනේ? එහෙනම් ඒක කරන්න. එකක් තෝරගත්තනේ. ඕඩන් තව ටික ඔයා ආදුනිකම නම් තව ටික කාලයක් තුනම කර කර බලලා ඊට පස්සේ එකක් තෝරගන්න. තෝරගෙන ඒක දිගටම කරන්න. පැහැදිලිද? අභ්‍යාසයක් විදිහට. ඒත් ඒ අභ්‍යාසයට උනත් ඇලෙන්න එපා. මොකද සිතුවිලි දිහා බලන එකත් කවදා හරි දවසක මොකක් හරි සීසර් එකක් හරි සිසේරියන් එකක් හරි එකත් නැති වෙන්න පුළුවන්. පැහැදිලිද? අර පළවෙනිම දවසේ මම කිව්වේ අභ්‍යාසය නෙමෙයි වැදගත් අපිට සිහියයි වැදගත් මිතිලට නේ මං කිව්වේ. අභ්‍යාසය නෙමෙයි. සිහිය විතරයි. කොක්කෙන් හරි කෙක්කෙන් හරි අපි සිහිය හදා ගන්න එච්චරයි. ජගත් ප්‍රබෝධමත් උදෑසන පෙර දිනට වඩා සැහැල්ලු බවක් දැනුනි. පෙර දින මෙන් සිත සමාහිත කරනු පිණිස වාඩි වී මොහොතක සිට සිත දෙස බැලීමට ආරම්භීමි. ඔයා කලින් භාවනා කරලා තියෙනවද? එහෙම කළා නෑනේ. ඒතකොට ඔයා දැනගන්න ඕන දෙයක් තමයි ආධුනිකයෙක් විදිහට ගොඩක් අය වරද්ද ගන්න දෙයක් තමයි භාවනාවේදී පෙර දවස සමග සංසන්දනය කිරීම. ඒක හොඳ දෙයක් නෙමෙයි. තේරෙනවද? භාවනාවේදී හැමදාම අලුත් දවසක්. මම ආධුනිකයි කියන මානසිකත්වයෙන් පර්යංකේ වාඩි වෙන්න. පෙර දවසත් එක්ක සංසන්දනය කරන්න එපා. පෙර දවස සමාහිත වුණා. ඒ නිසා අදත් සමාහිත වෙන්න ඕනි කියලා. ඒතරට තේරෙන්නේ නැද්ද ඔයා හිරගේකට යන්න උත්සාහ කරන්න කියලා. පෙර දවස. ඒ හිරගේ ඉවරයි. මේ අලුත් හිරගයක්. පැහැදිලිද? පෙර දවසත් එක්ක සංසන්දනය කරොත් ඔයා විපස්සනාව නෙමෙයි කරන්නේ සමතේකට තමයි යන්න බලන්නේ. මේක හොඳට තේරුම් අරගෙන එහෙම එයි. එතකොට ඒකත් තේරුම් ගන්නවා මේ වෙන්නේ මේකේ කියලා. මනස තේරුම් ගන්නවා කියන්නේ ඒක. නයනි. හිස ක්‍රමයෙන් දකුණු පැත්තට ඇලවෙන බව දැනුණා. නැවත හිස කෙලින් කරගත්තා. ශරීරයේ නොදැනී යන බව තේරුණා. දන හිස් කොන්දේ වේදනාව ඇද්දයි බැලුවා. කිසිවක් දැනෙන්නේ නැහැ. හිතට සතුටක් වැනි සුවයක් දැනුණා. ඇතැම් විට හිස සෙමින් පහළට යන බව තේරුණා. නැවත හිස ඉලට ගත්තා. ඒ නිින්ද ගොසින් නොවන බව තහවුරු කරගත්තා. ශරීරයේ පුදුම සැහැල්ලු ගතියක් දැනුණා. හරි. ශරීරය සතිමත් වෙනකොට හිත දිහා බලන් ඉන්නකොට සිතුවිලි අඩු වෙනකොට දැනෙන සැහැල්ලුව ස්වභාවිකයි. ඒක වෙනවා. ඒ සැහැල්ලුවට ආසද? ෂුවර්ද? ෂුවර් නම් කමන්නේ. මොකද අතිශය සැහැල්ලුව හොඳයි තමයි. නමුත් ඒක ගුලියක්. ඒක භයානකයි. සැහැල්ලුවට බැඳෙන්න එපා. පැහැදිලිද? මොකද එතකොට මේ හිතට හැමතිස්සෙම පුරුදු නිත්‍ය සංඥාව ඉඳලා. ඒකට තමයි හිත ප්‍රගුණ කරලා තියෙන්නේ. අපි අනිත්‍ය මේ ලෝක ධාතුව තුල හිත ප්‍රගුණ වෙන්නෙම නිත්‍ය සංඥාවට. ඒ නිසා මේ ලෝක ධාතුව තුල ධර්මයක් ඕන බුදුරෙක් දේශනා කරන්නේ අනිත්‍ය සංඥාව වඩන්න කියලා. එතකොට මේ ලෝක ධාතුව තුල නිත්‍ය සංඥාවට යන්න නිසා සැහැල්ලුව වුණත් මේක නිත්‍ය වෙයි කියන හැඟීමෙන් තමයි යන්නේ. පැහැදිලිද? එහෙම තමයි නිත්‍ය සංඥාව තියෙන්නේ. දැන් මේ අර දිට්වා සුලිකුණාටුවෙන් විනාශ වුණානේ සෑහෙන ප්‍රජාවක්. ඒගොල්ලෝ කඳු උඩ ගෙවල් හදනකොට හිතුවේ නෑනේ මේවා මෙහෙම නායයයි කියලා. වවනකොට හිතුවේ නෑනේ තේ
ආයවා ලක්කර ගණන් වවනකොට හිතුවේ නෑනේ මේ එහෙම පින් හේදිලෙයි කියලා. නිත්‍ය සංඥාවෙන් තමයි දේවල් සිද්ධ වෙන්නේ. ඒකට මේ සැහැල්ලුව වුණත් නිත්‍ය සංඥාවට යනවාද කියලා හොඳට බලන් ඉන්න. ඒක බලා ගන්න පුළුවන් ඊළඟ දවසෙත් සැහැල්ලුව හොයනවා නම් හෝ සැහැල්ලුව නැති වුණාම පීඩනයකටපත් වෙනවා නම්. තේරෙනවද? චම්පාව ඉස්සරහ. සිය නිර්මාණයකට පෙර ඒ අදාළ පරිසරයේ භාවනානුයෝගීව හිඳ සිය පිටපත පෝෂණය කරගන්නා ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂකවරු ප්‍රසන්න විතානගේ ජයන්ත ශන්සිරි වැනි සිටින බව මතක් වුණා. ඔවුන්ටත් මෙවැනි දෙයක් වෙනවා ඇතැයි සිතුණා. පරිකල්පන ශක්තිය. ඒක හරි. යමෙක්ට හොඳ නිර්මාණයක් කරන්න ඕන නම් දැන් මේ අපි සතිමත් වෙනකොට ඒ සතිමත් වෙනවත් එක්කම එයාගේ නිර්මාණාත්මක ශක්තිය අනිවාර්යයෙන්ම වර්ධනය වෙනවා. ඒක ඔක අර චක්‍රවල දන්නවනේ ඔය සතිමත් වීමත් එක්ක යෝග ශාස්ත්‍රය අනුව චක්‍ර අවදි වෙනකොට නිර්මාණාත්මක භාවය කියන්නේ පහළම තියෙන එක. ඒක අයිති වෙන්නේ මූලාධාරයටද? මූලාධාරයට. ඒතර හැමෝම මූලාධාරේ හිටියට ඒ මූලාධාරයත් අවදි වුණාම පළවෙනිම එන්නේ නිර්මාණාත්මක දේ තමයි. යාට ලස්සන පේන්න ගන්නවා, ලස්සන කවි, ලස්සන රචන හැමදේම නිර්මාණාත්මක දේවල් එන්න ගන්නවා. තේරෙනවද? ඒක වෙනවා. ඉතින් කාට හරි දැන් පේනවනේ මේකත් අර පර්සනැලිටි ඩෙවලොප්මන්ට් පැත්තක්. මේකෙන් ඒ පර්සනැලිටි එක අපේ තියෙන ආටිස්ටික් පර්සනැලිටි එක නිර්මාණාත්මක පෞරුෂය වර්ධනය කරන්න පුළුවන්. ඒක සිද්ධ වෙනවා. එතකොට ඔව් මේගොල්ලෝ විතර නෙමෙයි ජාත්‍යන්තර මට්ටමේ සිනමාවේදීන් පවා මේ වැඩේ කරනවා. එහෙම තමයි ඒගොල්ලෝ නව නිර්මාණ බිහි කරන්නේ. බලන්න ඔය පොඩ්ඩක් මේ ලංකාවේ එන ගායකයෝ නර්තන ඔය ශිල්පීන් දිහා පොඩ්ඩක් බලනකො ඒගොල්ලෝ සාමාන්‍ය එක පාටම වෛරල් වෙනවා. වෛරල් වෙලා ඊට පස්සේ අවුරුදු 3කට පස්සේ ලොස් වෙනවා. හොයා ගන්නත් නැති වෙනවා. ඒ කියන්නේ යම්කිසි එකපාරට නිර්මාණාත්මක අවදීමක් පවතින්නේ අවුරුදු 3යි. naturally ආවොත් ඔහේ නිකන් automatically ආවොත් අවුරුදු 3යි ඊට පස්සේ ඒක flop වෙනවා. එහෙම තමයි cyclic එක යන කාලේ. කාට හරි ඒ ආපු නිර්මාණාත්මක දිගටම තියාගන්න ඕන නම් එයාට යම් අභ්‍යාසයක් කරන්නම වෙනවා. එහෙම නොවුනොත් වැටෙනවා. ඕනම කෙනෙක්ගේ නිර්මාණාත්මක චින්තනයේ මෙහෙම ups and downs වෙනවා. ඒ තියෙන එක රිද්ම් එකක් තියෙනවා. දැන් බලන්නකො සමහර ගායකයෝ අපිට මතකත් නැහැ. හැබැයි සින්දුවක් වුණොත් මේ කාලේ වෛරල් වෙච්ච ගායකයෝ. පැහැදිලිද? ඉතින් ඕක මනසෙන් තේරුම් ගත්ත සමහර නිර්මාණ ශිල්පියෝ ඉන්නවා. ඒගොල්ලෝ අභ්‍යාසයක් විදියට සතිය වර්ධනය කරනවා. ලලිතා මහත්මිය මා නැවතත් හෙට උදේ සිටම සුපුරුදු රැකියාවට යා යුතුයයි හැඟුණා. එය මා කලින් කළාටත් වඩා හොඳින් කළ යුතුයයි අදිෂ්ඨානයක් සිතට දැනුණා. එයට වයස් ප්‍රමාණයක් සහ ශරීරයේ පවතින අපහසුතාවයන් කිසිසේත්ම ගණන් ගත යුතු නෑ යන්න මගේ තීරණය වුණා. ඔය අතරතුර මගේ ශරීරයට යම් යම් අපහසුතාවයක් දැනුණා. බඩ රිදීමක් සහ ඇඟට පණ නැති ගතියක්. දැන් හොඳයිද ඒක? තාම තියෙනවද පොඩ්ඩක්? තව කෙනෙක්ගේ බඩ රිදුනානේ කාගේද? එයාගේ හරිද? එය මගහරවා ගැනීමට මන් සක්මන් භාවනාව සිදු කළා. ඉන් අනතුරුව පුටුව මත හිඳ ගැනීම උත්සාහ කළත් මාගේ අපහසුතාවය මගහරවා ගැනීමට යා යුතුම බව දැනුණා. පසුව එම කාර්යය අවසන් පිරිසිදු වීමෙන් අනතුරුව විමින්ද ගනි භාවනාව ආරම්භ කළා. එය සාර්ථක වුණේ නැහැ. එය සාර්ථක වුණේ නැහැලු. මොකද සාර්ථක වුණේ නැත්තේ? ශරීරයේ වේදනාව දැනුණාද? කොයි හරියද දැනුනේ? බඩ. ඒක ඇඟට පණ නැති ගතියක් ආවා. ඒ පණ නැති තැන් ටික මතකද නේ ඇඟේ නිකන් තව වේදනාවක් දැනෙච්ච තැන් වගේ? ආවා. දැන් ඒකද මම කිව්වේ අපිට පුළුවන් වේදනාව කමටහනක් කරගන්න කියලා. ඔයා ඒ වෙලාවේ වේදනාව කමටහනක් කරගත්තා නම් කියන්නේ බඩේ තියෙන වේදනාව දිහා බැලුවා නම් වේදනාව කියන්නේ ඔහේ වේදනාවක් නෙමෙයි. එයා මෙහෙම තරංගාකාරයෙන් තමයි වැඩ කරන්නේ. හරි ලස්සන නිකන් අර තොරණක් වගේ වැඩ කරන්න පටන් ගන්නවා. එක තැනකින් පටන් අර මෙහෙම විහිදෙනවා ආය කියලා. මෙහෙම විහිදෙනවා. තොරණක් තියෙන්නේ උතන. තොරන් බලලා නැහැ. ඔය තොරණ බලලා නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඒයි අපිට ආකල්පයක් තියෙනවා වේදනාව කිව්වොත් අයියෝ ඉවරයි ඔක්කොම ඉවරයි කියලා. නෑ. උතන තොරණක් තියෙන්නේ. අන්න ඒකයි වේදනාව කමටහනක් කරගන්න කියන්නේ. අර මොකක් හරි එක තැනක අපි යන කඩියෙක් කනවා වගේ දැනුණා කිව්වම පොඩ්ඩයි දිහා බලන් ඉන්නකො. එයා එනවා ඊට පස්සේ පාට ටිකක් යටපත් වෙලා ආයි එනවා. ආයෙට වෙලා ආයි එනවා. ඔක තව සියුම් කර තමන්ගේ අර නාභිය ගත කිරීම
අපි කිව්වේ අත්කාචයේ තව ප්‍රබලතාවය වැඩි කර කර බැලුවොත් ඒක අර එකපාරක් ඇතිවීම වුණත් බලන්න පුළුවන් ටික ටික වැඩි වෙන හැටි. සතියමත් වුණොත් ඔය හැම වේදනාවම තොරණක්. ඒකයි වේදනාව දිහා බලන්නේ නිකන් නෙමෙයි. එක තොරණක්. ඊට පස්සේ තුනක් මේක තව රිදුනා නම් හොඳයි කියලා. තව රිදුනා නම් හොඳයි කියලා. පැහැදිලිද? ඔය හැම හැඟීමක් සම්බන්ධයෙන්ම තියෙන අනවබෝධයේ බිඳෙනවා සතිමත් වුණොත්. මොකද සතියත් එක්ක සමහර හැඟීම් අපි ප්‍රතික්ෂේප කරන්නේ ඒ හැඟීම ජනනය කරන ශක්තිය දරා ගන්න බෑ. ඉහ මොළ පුපුරන්න වගේ එනවා. ඒ කියන්නේ ඔළුව අල්ලගෙන යෝ ගාගෙනම දඟලන්නේ. හරි? හැබැයි සතිමත් කෙනාට ඒ හැඟීමත් එක්ක ජනනය කරන ශක්තිය මේක ස්ලෝ වෙනවා. අර මැස්සෙක්ට පේනවා වගේ තමයි. ඇයි අපිට මැස්සොන්ව අල්ලන්න බැරි? අපි මෙහෙම ගැහුවට මැස්සගේ විෂන් එක තියෙන්නේ එයාට පේන්නේ මෙහෙම හෙමින්. ඉතින් ලොවෙත් අල්ලන්න බෑ මැස්සා මෙහෙම අපේ අත ළඟට එනකම් බලන් ඉඳලා ජීවත් දාලා තමයි පැනලා යන්නේ. ගාලා. අපි හිතන අපි වේගෙන් ගැහුවා කියලා. මැස්සට පේන්නේ ස්ලෝ මෝෂන්. සතියට පුළුවන් අපේ හැම සංවේදනයක්ම ඔය ස්ලෝ මෝෂන් කරන්න. ඇත්තටම ස්ලෝ මෝෂන් කරන්න පුළුවන්. එතකොට ඔය අපිට වේදනාවක් ක්ෂණික වෙන එක දැනෙන එක පාර අපිට ඉම්පල්සයක් විතර එන එක. ඕක ස්ලෝ මෝෂන් කරොත් එහෙම වෙන්නේ නැහැ. හැම හැඟීමකම එන ශක්තිය හෙමින් ජනනය කරන ෆුල් ආතල්. තේරෙනවද? ඒ සතියේ තියෙන මහත්ඵල මහානිසංසදායක දේවල්. අපි මේ කතා කරන්නේ ප්‍රාථමික මූලාරම්භය. ඒකත් ඔච්චර ආතල් නම් ඔයගොල්ලෝ හිතන්නකෝ. තේරෙනවද? ඒ නිසා අපේ ජීවිතයේ ගැනම තියෙන සමස්ත අනවබෝධය දුරු වෙනවා. වේදනාව දිහාම බලන්න. ඒකෙන් පලා යන්න හදන්න එපා. භාවනාව අසාර්ථක වෙන්නේ නැහැ. බඩේ අමාරුවකට බෑ විපස්සනාව නැති කරන්න. සමතය නම් නැති කරන්න පුළුවන්. පැහැදිලි නේද? ඉසුරු. අලසකම, වේදනාව, පරාජය කිරීම හා ස්තුතිවන්තභාවය පිළිබඳ පුදුම සතුටකි. ඇස් වලින් කඳුළු ගලන්නා මෙනි. ඇසෙන් කඳුලක් මුහුණ දිගේ ඇඬුවද? සතුටනේ. ඒක තමයි මම කිව්වේ. ඒක දැන් මේ ලබතා ප්‍රීති පාමොජ්ජං නේද? මොකද්ද කියන්නේ? අමතන්තම් මොකද? ඒක කතාව මතක නැහැ. මතකද ඔයාට කාට හරි? ලබතා ප්‍රීති පාමොජ්ජං කියලා ලස්සන ගාතාවක් තියෙන්නේ. يعني ප්‍රීති ප්‍රමෝදය සතිය කියන වර්ධනය කරන කෙනාට එයා ඒක නැවත නැවත භුක්ති විඳිනවා. ඒ සතියේ තියෙන ප්‍රීතිය. මට ඒ ගාතාව මතකයි, ලස්සන ගාතාවක්. ඒක තමයි භුක්ති විඳින්නේ. ඇහෙන් කඳුළු කඩා වැටෙනවා. තේරෙනවද? ඉතින් ඒක භුක්ති විඳින්න. ඒ භුක්තිය නිසා තමයි කෙනෙක්ට ඊට පස්සේ මත්ද්‍රව්‍ය ඕනේ නැත්තේ මේ වගේ පරිසරයක කොයි පරිසරේ වුණත් විනෝද වෙන්න. තේරෙනවද? එයාට එයාගේ අභ්‍යන්තරයෙන් ගොඩනගාගත්ත ඉස්කාගාරයක් තියෙනවා. හොඳයිනේ? දැන් බෝතලයක් කීයද එන ගණන්? ඇතුළෙම පෙරාගත්තොත් තෙවරක් පෙරුම වගේ තුන් පාරක් පෙරාගත්ත එකක් ඇතුළෙන්ම આવොත්. තේරෙනවද? සුනේත්‍රා රණවීර යමෙකු කසින හඬ ඇසිනි. මාර්ගයේ ලොරියක් බඳු වාහනයක් යන හඬ ඇසිනි. වෙනත් දිනවල එය වාහනයක් ලෙසින් සටහන් කරමි. නමුත් ඒ පිළිබඳ විස්තර කිරීම අවශ්‍යදයි මගෙන්ම විමසුවෙමි. එසේනම් ඇසෙන දේ නිරීක්ෂණයෙන් ඔබට ගොස් ගවේෂණය කිරීමක් නොවේදයි විමසීමි. හරිද? ඔයාගේ හිත ඒ විශ්ලේෂණය කරනවා නම් හරිද? ඒක ඔයාගේ හිතෙන් වෙන දෙයක් නේ. හරි? ඔයාට මුලින් ලොරිය ශබ්දය ඇහුණා. ඔයා ඒක දන්නවා. විශ්ලේෂණය කරනවා. විශ්ලේෂණය වෙන බවක් දන්නවනම් සතිය තියෙනවා. කිසිම දෙයක් නතර කරන්න ඕනේ වෙන්න දෙන්න වෙන බව දැනගන්න. ඒතකොට විශ්ලේෂණය වුණා කියන එක අවුලක් නෙමෙයි. වෙන බව දැනුවත් නම් සිහිය තියෙනවා. පැහැදිලිනේ? එසේ විමසීම විනය විරෝධී. ඒක වෙන එක. බලමු. එය පෙර දින එබැවින් සිතවිලි හුදෙක් නිරීක්ෂීම පමණක් වාහනයේ එන්ජින් ධාරිතා වන සිත බොහෝ දේ නිරීක්ෂණයද ගවේෂණයද ස්වාමීන් වහන්සේ අසා දැන යුතුයයි සිතුවෙමි. එසේ විමසීම විනය විරෝධීද යලි සිතිනි. ප්‍රශ්නයක් අහන එක විනය විරෝධී නෑ. එසේනම් විනය හා බිය හා අනවශ්‍ය ලෙස යටහත් පහත් වීම සමහර විට නිවට බවද විය හැක. නම් එහි වෙනස්කම කුමක්ද? එක්තරා ප්‍රමාණයකට වඩා කීකරු වීම තමා නැතිවීමක්ද? එසේම ප්‍රතිරූපය ගොඩනංවා නොගත යුතු බවත් එසේ වුවහොත් ඒ නඩත්තු කළ යුතු බවත් යම් මානසික වෙහෙසක් ඒ සඳහා ගත යුතු බවත්
ලෙසින් තර්ක විතර්ක සිත තුළ ගොඩනැගෙමින් තිබිනි. එමෙන්ම තමාගේ අසාධාරණයකදී නැගී සිටිය යුත්තේ කවර තැනකදීද? සමාජ ජීවිතයේදී ධර්මිටි බඳින සර්පයෙකු ලෙසින් සිටිය නොහැකි බවද? අප තුළ පෞරුෂයක් තිබිය යුතු බවක් දැන සිටිය. ඔයාගේ එහෙම ප්‍රශ්න අහන්න බයක් එහෙම එකක් තියෙනවද? ඌමනට වඩා කීකරු වෙන්න ඕනේද? අසාධාරණයකදී හඬ නගන්න ඕනේ කියන එකද ප්‍රශ්නේ අහලා තියෙන්නේ. අසාධාරණයකදී හඬ නගන්න පුළුවන්ද බැරිද කියන කාරණාව තීරණය වෙන්නේ තමන්ගේ ස්වාධීනත්වයේ මත. ඔයාගේ ජීවිතේ ඔයා ගොඩාක් අවස්ථාවල පරාදින නම් තමන්ගේ පැවැත්ම තව කෙනෙක් මත රඳා පවතිනවා නම් ඔයාට ඒ පුද්ගලයා අරබයා අසාධාරණයට විරුද්ධව කතා කිරීමේ හැකියාවක් නැහැ. ඒක ඔයාගේ ප්‍රයිවට් ප්‍රශ්නයක් නෙමෙයිද මේක? ඒක මෙහෙමයි. තමන් ඕනෑම අපි කියන්නේ උත්තේජයකට අපි ඒකට ප්‍රතිචාර දැක්විය හැකි ආකාර දෙකක් තියෙනවා. එක්ක ෆයිට් එක්ක ෆ්ලයිට්. එක්ක එකත් එක සටන් කරන්න පුළුවන්, එක්ක එතනින් පලා යන්න පුළුවන්. ඒකෙදි එයා කරන්නේ ෆයිට් එකද ෆ්ලයිට් එකද කියන එක සම්පූර්ණයෙන් ඒ පුද්ගලයා මත රඳාපවතී. ආයතනයේ විනය බම්බුව ඔය පැත්තක තියාගන්නකෝ. මං ඒකත් එක සටන් කරනවද ඒකට ඒකෙන් පලා යනවද කියන එකේ පුද්ගලයාගේ කාරණාවක්. හරිද? මම කතා කරන්නේ ඒක තීරණය වෙන්නේ කොහොමද කියන එක. ඒක තීරණය වෙන්නේ පුද්ගලයාගේ තියෙන ශක්තිය මත. මොකද ෆයිට් කරනකොට යුද්ධ කරනකොට කැෂුවල්ටි තියෙනවා. තුවාල වෙනවා, මැරෙනවා, ආයුධ විනාශ වෙනවා, දේපල විනාශ වෙනවා. ඒ කැෂුවල්ටි වලට දරා ගන්න පුළුවන් නම්, ඒ වෙන විනාශයන් වලට දරා ගන්න පුළුවන් නම් ෆයිට් කරන්න පුළුවන්. ඔයාට එහෙම දරා ගන්න බැරි නම් ඔයාට සිද්ධ වෙනවා යටහත් පහත් පිළි අරගෙන යන්න. ඒ පුද්ගලයා මත තමයි තීරණය වෙන්නේ. දැන් ඒ දියණියගේ කාරණාව තුලත් ඒ දියණියට ඒක දරා ගන්න පුළුවන් නම් අපි කොහොමද ඒක ජජ් කරන්නේ? ඒක එයා දරා ගන්නවද දරා ගනි. බැරි නම් කෙලවෙනවා. පැහැදිලිද? එතකොට අපි අසාධාරණයකදී අපිට කතා කරන්න හඬ නගන්න පුළුවන් වෙන්න නම් අපි ස්වාධීන වෙන්න ඕනේ. අර ජැක් තියෙන්න බෑ. මගේ මෙතන පැවැත්ම තව කෙනෙක්ගේ පැවැත්ම මත රඳාපවතින්න බෑ. මගේ ඔය PDF එකේ අහන්නේ ඔබේ පැමිණීම තව කෙනෙක්ගේ පැමිණීම මත රඳාපවතීද කියලා. එහෙම එන්න මං ඉඩ තියන්නේ. ස්වාධීන වෙන්න ඕනේ. තේරෙනවද? විශේෂයෙන්ම අබිනිෂ්ක්‍රමණය කියන මාතෘකාවේදී මගේ දේශනාවකුත් ඇති සම්පූර්ණයෙන් මේ පැත්තට. චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස ගිහියෙක් ගත්තත් මූලික අවශ්‍යතා ටිකකින් තමන් ස්වාධීන වෙන්න ඕනේ. ඇඳුම්, කෑම බීම, හිසට වහලක්, බෙහෙත් හේත්. ඔය අවම හතරවත් තමාට තමාගෙන් පෝෂණය කරගෙන ඉවර කරගන්න බැරි නම් ඒ පුද්ගලයා ස්වාධීන නැහැ. පැහැදිලිද? අන්න එතකොට අසාධාරණට විරුද්ධව කෑ ගහන්න බෑ. එහෙම බැරි නම්. දෙවින්ගේ අර ප්‍රශ්නෙට දැන් තේරෙන්නේ නැතිනේ පෞරුෂ ප්‍රශ්නෙට හදා ගන්න ස්කිල්ස් හදා ගන්න ඕනද කියන එක. වැඩිය කලින් භාවනා කරපු නැති මට මෙහෙම ફોකස් වෙන්නේ කොහොමද? මට එහෙම හිතෙනවා. වෙන්න ඇතිද? බිමට බහැපන් තියා නැවත ඒ දැනෙන දේ ගැන බලා සිටියෙමි. අමුතු සැහැල්ලුවක් වගේ දැනුනි. නිින්ද ගිහින්ද කියා බැලුවෙමි. නෑ ඇහැරිලා ඉන්නේ. මේ වගේ සැහැල්ලුවක් මට කලින් දැනිලා නෑ. මරු නිසා භාවනාව විනෝදයි කියා පළවෙනි අවස්ථාවට සිටුවීමේ. ඔයා කලින් වැඩි භාවනා කළා නෑනේ. ඒකද කියන්නේ? කළේ නෑ. ඔව්. ඔය ඒකට මේ දැන් ඔයාට සැකයක් තියෙන කොහොමද මෙහෙම ආවම එකපාර මෙහෙම වෙන්නේ කියලා. මේව අපි පළවෙනි පාර කරන ඒවා නෙමෙයි. එහෙම පළවෙනි පාර කරන කෙනෙක්ට මේ වගේ කඳවුරකට එන්න හිතෙන්නේවත් නැහැ. තේරෙනවද? අනේක වාරයක් අනේක ಜಾති සංසාරං සද්දා විස්සම් පුනප්පුනන් තමයි. ඒ කරලා තියෙනවා. එතකොට ඒවා අපිට අමතක වෙලා තියෙන කරලා තියෙනවා කියලා. තේරෙනවද? එතකොට මේ විමුක්ති ගාමනේ තියෙන මාර්ග ඵලවල තියෙන විශේෂත්වයේ තියෙනවා රිවර්ස් වෙන්නේ නැහැ. ඒ ටයිටල් රිවර්ස් වෙන්නේ නැහැ. දැන් අපි
PhD ශිෂ්‍යත්වය කරා නම් ආයි මැරිලා ඉපදුනොත් ආයි ශිෂ්‍යත්වය කරන්න වෙනවා. මොකද කලින් ආත්ම භාවයේ ශිෂ්‍යත්වය රිසර්ච් අදාළ නැහැ. ඊළඟ ආත්ම භාවයේ රෝයල් එකටවත් ඉසාක එකටවත් යන්න. ඒ සර්ටිෆිකේට් එක පෙන්නන්න බෑනේ. තේරුණාද? හැබැයි මාර්ගඵල එහෙම නෙමෙයි. හිතේ හදාගන්නේ පරිපූර්ණත්වයේ අවබෝධය එහෙම නෙමෙයි. ඒක වැලිඩ්. ආයි පෙන්වන්න පුළුවන් සර්ටිෆිකේට් එක. තේරෙනවද? එතකොට තමන්ගේ හිත තමන් ඒ ආධ්‍යාත්මික පැත්තට මාර්ගඵල විතරනේ ආධ්‍යාත්මික පැත්තේ යමක් ප්‍රගුණ කරා නම් ඒ පැත්තට ඒව නැවත එනවා. පැහැදිලිද? ඒ නිසා අනික් පැත්තටත් එහෙම තමයි. තිරිසන් ගතියට පුරුදු කරා නම් ඊළඟට තිරිසන් ඒවත් මතුවෙනවා. තිරිසන් ලක්ෂණත් යනවා. දේව ලක්ෂණත් යනවා. බ්‍රහ්ම ලක්ෂණත් යනවා. පෙරේත ලක්ෂණත් යනවා. ඒ ලක්ෂණ යනවා. ඊට පස්සේ මේ කවුද? ජිත්මාල්. මෙම ස්ථානයේ වැඩ කරන සේවක මහතුන් දෙදෙනෙකු තම යතුරු පැදි වලින් පැමිණෙන විටදී ඔවුන්ගේ යතුරු පැදි නියුට්‍රල් කරගෙන එන්ජින් ඕෆ් කරගෙන භාවනාව කරන අයට කිසිදු බාධාවක් නොකර පැමිණීමට තරම් වගකීම් සහගත වනු දැක්කා. ඔවුන් හට ස්තුතිවන්ත වුණ අතර ආර්ය පරිශ්‍රණයේ දෙන්නන් හට කරනු ලබන එම උපකාරය නිසාවෙන් ඔවුන්ටද මෙම මාර්ගයට එක්වීමට අවශ්‍ය කරන කුසල ශක්තිය ලැබේවයි ප්‍රාර්ථනා කරා. ගොඩ දෙනෙක් ඒ අත්දැකීම දැකලා ලියලා තිබුණා. එහෙම දෙයක් සිද්ධ වුණාද? දැන් පේනව නේද? අපි හොඳ දෙයක් කරනකොට මේ ලෝකෙ මේ දිහා බලන් ඉන්නවා. ඒකනේ මම ඔයගොල්ලන්ට කිව්වේ ඕගොල්ලෝ ඇවිල්ලා ෆ්ලැග් බෙයාරස්ලා. ඕගොල්ලෝ කොඩියක් අරන් තමයි යන්නේ. මිනිස්සු බලන් ඉන්නවා. මිනිස්සු හිතන යකෝ මේ අපිටත් මේක කරන්න තිබුණා නම් කියලා. ඒකනේ මම අර ඊයේ දේශනාවේ කිව්වේ අර සරබු මහරහතන් වහන්සේ ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසනයේ දුනාත මච්චුනෝ සේනං නාලාගාරං කුජ්ජරෝ කියලා උන්වහන්සේගේ මාර්ගයේ වඩන එක ගැන කිව්වම මිනිස්සුන්ට හිතනවා අපිත් මේක කරන්න ඕනේ කියලා. ඕක තමයි ඒ. ඒගොල්ලෝ මොකද කරන්නේ? එතකොට බයිසිකල් එක නියුට්‍රල් කරන් එනවා. ඒ නියුට්‍රල් කරන් එන්නේ නිකන් නෙමෙයි හිත. මමත් මේක අද බැරිුණාට කමන්නේ කවදා හරි කරන්න ඕනේ කියලා. හිත තමයි එන්නේ. බලන්න. මේක බෝ කරන්න පුළුවන්. අධ්‍යාත්මය බෝ කරන්න පුළුවන්. ලෙඩක් වගේ තමයි. ඒක පතුරවන්න පුළුවන්. ඔය එක වෙලාවක ඕස්ට්‍රේලියාවේදී මට හම්බෙච්ච මහත්මයෙක් එයා කිව්වා දැන් එයාගේ වයිෆ් ඉස්සර හරි කලබලයිලු. එයා ධර්මයත් එක්ක හැසිරෙන්න ගත්තට පස්සේ එයාගේ තියෙන ගති ඔක්කොම වෙනස් වුණා. ඒ හස්බන්ඩ්ට එහෙම ධර්මය ගැන ලොකු පැහැදීමක් තිබිලා නැහැ. බුදුන් වඳින එක ගැන හරි ශාසනය ගැන එහෙම ලොකු ගෞරවයක් තිබිලා නැහැ. හැබැයි නෝනාගේ වෙනස් වීම නිසා එයාත් හොයන්න ගත්තලු මොකක්ද මේකට හේතුව කියලා. ඒ ධර්මාශෝක රජුර වෙනස් වෙන්නත් හේතුනේ ඒකනේ. අර එයා මහා යුදකාමී මානසිකත්වයේ ඉන්න කෙනෙක්. එයා දැක්ක හරි සංසුන් ගමනින් යන නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. ඒ දර්ශන මාත්‍රයෙන් තමයි ඇහුවේ ඔබ වහන්සේගේ ඉඳුරන් ප්‍රසන්නයි. තේරෙනවද? ඕකම උසිද්ධ වුණානේ අර කෝලිත උපතිස්ස දෙන්නට අසජී මහරහතන් වහන්සේගේ. ඒ නිසා ඕගොල්ලෝ කරන කියන බණ ටෝක් වලින් නෙමෙයි මිනිස්සු වෙනස් වෙන්නේ. ඒකත් එක්ක තමන්ගේ වෙච්ච පුද්ගල සංවර්ධනයෙන් තමයි මිනිස්සු වෙනස් වෙන්නේ. එහෙම තමයි මිනිහෙක් බලන්නේ මෙතන යමක් තියෙනවායි කියලා. ඒකනේ මම කිව්වේ ඒකනේ බුදවරු සම්මා වායාමයේ කියලා තියෙන්නේ. මොකද ඒ සම්මා වායාමයත් එක්ක යාගේ පුද්ගල සංවර්ධනයත් වුණාම ධර්මයට ලක්ෂ ගණනක් එකතු වෙනවා. ඒක දර්ශන මාත්‍රයකින්. දැන් ඔයගොල්ලෝ දන්නේ කොහොමද මේ මිනිස්සු ගිහලා ගෙවල් වල කියවන. ගමේ කියන. තේරෙනවද? එතකොට ඒ මොනවද භාවනාව කියන වචනේ හරි ඇහෙනවා. ඒ කියන්නේ ඔයාලා තිනවද බුදුහාමුදුරුවෝ කෙනෙක් වුණා බුද්ධ කියන වචනේ ඇහිලා පුක්කුසාති රජුරෝ තමන්ගේ රජකම අතහැරලා ආවා කියලා මොන බුද්ධද කියලා දන්නේත් නැහැ. සමහරවිට මේ බුදුවරු කියලා ඒ දවස්වල ගොඩ දෙනෙක් හිටියනේ. වචනයක් ඇති. භාවනාව, විපස්සනාව. මේ වචනේත් ඇති මිනිහෙට හිතෙන්න. ළඟම තියෙන පන්සලකට ගිහලා ළඟම තියෙන පල්ලියකට ගිහලා ඇස්පියා ගන්න ඕනේ කියලා හිතේ. පැහැදිලි නේද? ඉතින් ඒක තමයි ඒ සිද්ධ වෙන්නේ. ඒක මහා කුසලයක්. හොඳයි. අපි හිතන්නේ අපි පොත් ටික සාකච්ඡා කරලා ඊට අමතරව ඕගලන්ට මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න. සර් මේ කලින් දැනගදී කිව්වනේ භාවනාවට ඉඳගත්තට පස්සේ කලින් ආපු අත්දැකීම් සංසන්දනය කරන්න එපා කියලා. මට සමානලාට වෙනවා දැන් භාවනාවට පාඩියවත් සමාහට ඒකන සිතුවිලි රටාවට අග්ගාල මතක් කරනවා කලින් එකෙත් ඒක වුණා. ඔව්. ඒක හොඳයි. ඒක ඔයා ඒක නිරීක්ෂණය කරානේ.
ඊට පස්සේ බලන්න කලින් එකක් එක්ක සංසන්දනය වෙනවා. ඕකත් හිතේ ස්වභාවයක්. ඕක තමයි හිතේ මානය කියන්නේ. මයින්නවා කියන්නේ. හැමතිස්සෙම අපි මයින්නවා. මිනින්දෝරුක කූඩැල්ලෝ වගේ තමයි අපේ හිතත්. කූඩැල්ලට කියන්නේ මිනින්දෝරුවා කියලානේ. තේරෙනවද? හිත හැමතිස්සෙම අර මං ඊයේ දේශනේ කිව්වේ ඉම්ප්‍රින්ට් වෙච්ච මුල් සාධකෙත් එක්ක මයින්නවා. ඕකත් හිතේ ලක්ෂණයක්. ඒවට හිත පෙන්නලා දෙන්නේ බලාගනින් මගේ අලුත් ලක්ෂණේ. අලුත් නෙමෙයි. මා තුල සැඟවී ඇති මේ ලක්ෂණේ. මම සංසන්දනය කරනවා. ඊට පස්සේ හිත පෙන්නලා දේවි. මාව දුකටපත් කරන්නත් මේ සංසන්දනය බලපානවා. සතුටටපත් කරන්නත් මේ සංසන්දනය බලපානවා. කොහොමද? ඊයට වඩා අද සැහැල්ලුව වැඩි වුණොත් සතුටුයි. ඊයට වඩා අද සැහැල්ලුව අඩු වුණොත් දුකයි. ඒ සංසන්දනයේ විසින් අවස්ථානුකූලව දුක හා සතුට ඇති කරනවා. ඕක තමයි මනස කියෝ ගන්නවා කියන්නේ. ඒක කියෝ ගන්න. ඒක නැති කරන්න දඟලන්න එපා. ඒක කියෝ ගන්න තමයි මේ අවස්ථාව දෙන්නේ. ඔව්. දැන් ඔය සතුටක් හරි මොකක් හරි ගන්න දැනුණා මේ ඉස්සරහට ඒ විදිහටම යනවා වගේ එකක් තියෙනවානේ. සතුටක් හරි නිකන් සතුට කීයක් පොඩ්ඩක් ඉස්සරහට යවෙනවානේ. දැන් ඒකෝට ඒ සතුට කියලා ඒක අවුලක් නැහැ නේද? ඔව් අවුලක් නැහැ. අවබෝධයෙන් හිතා ගන්න කිසිම දෙයක් ස්ථිර නැති බව. ඒ කියන්නේ අපිට යමක් ඇති වුණා නම් ඒක පැවතිනවා නැති වෙනවා. සතුටත් එහෙම තමයි. ඇති වුණා නම් පවතිවි අනිවාර්යෙන් නැති වේවි. කවුරු හරි කෙනෙක් නෑ මේක දිගටම තියේවි කියලා හිතන් හිටියොත් තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. සතුට විතරක් නෙමෙයි දුකත් එහෙමයි. දුකත් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. මිනිසුන්ට සතුට අවස්ථාවට වඩා ඔක ප්‍රශ්නයක් වෙන්නේ දුක අවස්ථාවේදී. දුක නිත්‍ය සංඥාවෙන් ගත්තම තමයි මාරම අවුල වෙන්නේ. මිනිස්සු හිත දුකටපත් වුණාම දැන් හිතන්න සුලි කුණාටුවකින් ගෙවල් නාය ගිහිල්ලා දරු පවුල් මැරිලා දැන් දුකටපත් වෙලා නින්නේ. වැඩිපුරම දුකටපත් වෙලා ඉන්නේ නිත්‍ය සංඥාව නිසා. ඒගොල්ලන්ගේ හිතේ හිතෙනවා මේ දුක දිගටම තියෙයි කියලා. දුක දිගටම තියෙයි කියලා. එහෙම තියෙන්න බෑ. කිසිම දුකක් දිගටම තියාගන්න බෑ. තේරෙනවද? ඒ කියන්නේ තමන්ගේ ඥාතියෙක්ගේ මරණය වේවා, තමන්ගේ දීපල මරණය වේවා, තමන්ගේම කෙනෙක්ගේ මරණය වේවා, තමන්ගේ අතපයේ නැතිවීමේ හානිය වේවා. හිතන්නකො ඔයගොල්ලන්ගේ අතපය නැති වෙයි කියලා. දුක තියෙනවා. දිගටම තියෙන්නේ නැහැ. ඒක හැටියක්. දුක කියන ඕනම සංස්කාරක හැටිය තමයි ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. සතුටත් එහෙමම තමයි. ඕක තේරුම් ගැනීම තමයි ත්‍රිලක්ෂණය තේරුම් ගන්නවා කියන්නේ. ඒක නිකන් තේරෙන්නේ නැහැ. හිත දිහා හොඳට ගැඹුරින් බලනකොට තමයි මේකනේ මෙතන වෙන්නේ. නේද? දැන් මෙතන ඥාතීන් නිසා අඬපු අය කොච්චර ඇද්ද? තාම අඬනවද? තාම අඬන්නේ නැහැ. හැම එකක්ම ඉවර වෙලා යනවා. දුකත් ඉවරලා යනවා, සතුටත් ඉවරලා යනවා. ආයි ඒක මතක් වෙලා ආයි අඬන්න පුළුවන්. දුකටපත් වෙන්න පුළුවන්. ඒකත් ඉවර වෙලා යනවා. පැහැදිලිද ඉතින්? සිතිවිලිගේ වේගය වැඩි කෙනෙක්ට සිහින පේන ප්‍රමාණය වැඩි වෙනවා. විතර දකින්න සිහින එකම සිහිනේ විවිධ අවස්ථාවල. විතර දකින්න සාමාන්‍යයෙන් හිත වර්ධනය වෙලා වගේ නිකන් බෞද්ධකාරී හිතපු කතාවල ජාතක කතාවල මම සැරිසරනවා බුදුහාමුදුරුවෝ දකින්නවා වගේ නිකන් ඒක ඒ වගේ නිතර දෙවියන්ට එකම ආකාරයෙන් විවිධ අවස්ථාවල පොළව ඒවා නිතර දකින්නවා. හැකියාව වර්ධනය වෙලා සමහර සිද්ධීන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් වගේ එක ගොඩාක් සැරයක් මම ඒක දැකලා තියෙනවා. ඒ වගේ පේන්නේ අර සිතිවිලි වල වේගය වැඩි හින්දා වගේ නෑ හිතවිලි වේගය වැඩිවීමම නෙමෙයි. හරිද? හැම කෙනෙක්ටම repetitive dreams කියන නැවත නැවත පේන හීන කියන එක තියෙනවා. එතකොට ඔයාගේ හිත ඔයාට යම්කිසි සංඥාවක් දෙනවා ඔබ ආධ්‍යාත්මික පැත්තට පොඩ්ඩක් ඵලයන් කියලා. මොකද නැත්නම් ලෝක අමාරුක වැටෙන්න ඉඩ තියෙනවා කියලා වෙන්නත් පුළුවන්. තේරෙනවද? එතකොට ඒ නරක දෙයක් නෙමෙයි හිත කියන්නේ. ඒ නිසා ඒක කරන්න. තේරෙනවද? ඒක හැම තිස්සෙම අපේ හිතට පුළුවන් අපිට අර මං කිව්වේ අනතුරක් වෙන්න කලින් කොටියා කන්න කලින් ඒ කොටියා මවලා පෙන්නන්න ඔයා කොහොමද මේකට රියැක්ට් කරන්නේ ප්‍රතිචාර දක්වන්නේ කියලා බලන්න. පැහැදිලිද? එතකොට ඕකෙදි ඔයාට කරන්න පුළුවන් දේ හිත අපිට යමක් යෝජනා කරනවා නම් ඒක හොඳ දෙයක් නම් ඒ හොඳ දේ කරන්න. පැහැදිලිද?
විපස්සනාව ඉස්සෙල්ලාම තමයි වඩන්නේ. මේ පෙරේද බලගන්න තමයි කරේ. ඒකට මට ඒකේ පැහැදිලි නැති එක දෙයක් තමයි දැන් සිතුවිලි දිහා බලාගෙන ඉන්නවා කියනකොට අපි සිද්ධ වෙන දේ බලාගෙන ඉන්නවා විතරම දෙයකට කියන්නේ අපි මේක රාග සිතුවිල්ලද ද්වේෂයද මොහොතද කියලා අපි වෙන් කරනවද නැත්නම් නිකන් බලාගෙන යන දිලා බලන් ඉන්නවද ඒකේ ඇත්තටම ඒකට අන්තිම අරමුණ මොකක්ද? දැන් වාට එහෙම වෙන් කරලා අඳුන ගන්න පුළුවන්ද? රාග සිතක්ද මොහ සිතක්ද කියලා. තියෙනවා. ඔව්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක පුළුවන් අවස්ථාවලදී ඒක එහෙම විශ්ලේෂණයක් සිදු වුණාට කිසි ප්‍රශ්නයක් නෑ. වෙන්න දෙන්න. ඊට පස්සේ මේක විශ්ලේෂණය වෙන බවත් දැනගන්න. තේරෙනවද? ඊට පස්සේ ඔයා ඇහුවා ඕකේ අවසාන ප්‍රතිඵලය මොකක්ද කියලා. අපිට අවසාන ප්‍රතිඵලය කියන එකක් නෙමෙයිනේ තියෙන්නේ. මොකද මේක අවසාන ප්‍රතිඵලයක් වෙන්න නම් කරලා ඉවර කරන්න පුළුවන් වෙන්න ඕනේ. අධ්‍යාත්මික මාර්ගයේ අපි අභ්‍යාසයක් කරන්නේ මම නැවත කියන්නේ විමුක්තිය මෙතන තියෙනවා. විමුක්තිය ළඟා වෙන්නේ මනස තේරුම් ගත්තොත්, මනසේ තියෙන දේව අවබෝධ කරොත්. මනස අවබෝධ කරනවා කියන්නේ ප්‍රඥාව පහළ වෙනවා. කියන්නේ විමුක්තිය මෙතන තියෙනවා, ප්‍රඥාව මෙතන තියෙනවා. අපිට ඍජුව ප්‍රඥාවට ඇක්සස් කරන්නත් බෑ. ප්‍රවේශ වෙන්නත් බෑ. අපිට ඍජුව විමුක්තියට ඇක්සස් කරන්නත් බෑ. ප්‍රවේශ වෙන්නත් බෑ. ඒකනේ යෝගතරණ සූත්‍රයේ බුදුහාමුදුරන් අහපුවාම කොහොමද මේ යෝගය තරණය කරේ කියලා උන්වහන්සේ කියනවා මම පීනුවෙත් නෑ නොපීනුවෙත් නෑ. ඒ කියන්නේ පීනලා යන්න බෑ කියලායි උන්වහන්සේ කිව්වේ. ඇයි උන්වහන්සේ පීනලා යන්න බෑ කිව්වේ? ඍජුව විමුක්තියට යන්නවත් ඍජුව ප්‍රඥාවට යන්නවත් කාටවත් බෑ. හැබැයි උන්වහන්සේ අනිත් පැත්තට කියනවා නොපීනුවෙත් නෑ කියලා. එහෙනම් මම මුකුත් නොකර හිටියෙත් නෑ. මොකද්ද මං කරේ? ඍජුව බෑ. නමුත් ප්‍රඥාවට ඇක්සස් වෙන යතුරක් තියෙනවා සතිය. මම සතිය කළා. තේරෙනවද? එතකොට අපි මේ කරන ක්‍රියාන්විතයේ අරමුණ විමුක්තියවත් ප්‍රඥාවවත් නෙමෙයි සතිය කියන එක වර්ධනය කර ගැනීම. සතිය කියන වර්ධනය කර ගැනීමනේ අපේ අභ්‍යාසය. මම අත මුලින් කිව්වනේ මේක අවසානාත්මක නැහැ කියලා. ඇයි දන්නවද? සතිය කියන්නේ සංස්කාරයක්. සංස්කාරවල ස්වභාවය තමයි හේතු තියනකම් පවතිනවා, හේතු භංග වෙනකොට නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ ඔයා සිහිය ප්‍රගුණ කරන කාලේ සිහිය තියේවි. සිහිය අභාවිතයට යවුවොත් සිහිය නැති වේවි. වර්ක්අවුට් කරන කාලේ මසල්ස් හැදෙනවා. වර්ක්අවුට් එක අතෑරියම මසල්ස් බහිනවා. සංස්කාරවල හැටි ඒකයි. තේරෙනවද? එතකොට ඔයා මගෙන් ඇහුවොත් මේකේ අවසාන නිෂ්ඨාව කියලා එහෙම එකක් කියන්න බෑ. මොකද ඔයා කරන්නේ සිහිය. ඔයාට ඒ සිහිය ප්‍රගුණ කිරීම දිගටම කරන්න සිද්ධ වෙනවා. සම්මත සිද්ධ වෙන්නේ අපිට දැන් ජීවිතේ මොකක් හරියක් වෙනකොට ආයක මේකයි වෙන්නේ කියන එක තේරුම් ගන්න ප්‍රඥාව ඇති වෙන එක. සිහිය විසින් ඔයාගේ සිහිය කියන්නේ හිත දිහා බැලෙන ගතිය. මේ මොහොතේ පවතින විඥානයේ දිහා බැලෙන ගතිය. සිහිය විසින් ස්වභාවිකවම ප්‍රඥාව අවදි කරනවා. පැහැදිලිද? ප්‍රඥාවට ඩිරෙක්ට් ඇක්සස් නැහැ. විස්ඩම් වලට නැහැ. ඒකයි අරයට මම එදා පොතෙන් යන්නේ කිය පොතෙන් ගිය ගම කියන්නේ knowledge. දැනුමට යන්නේ. ඒකෙන් ප්‍රඥාවක් අවදි වෙන්නේ නැහැ. දැනුමට යන්නේ. ඔක වෙන්නේ සම්මාන දැන් මම භාවනා කරනවා කියලා කරලා තියෙන්නේ. මීට කලින් අපි මෛත්‍රී භාවනාව. ඒක ඇත්තටම පොඩි බලාසයක් නේ දැන් හිතනකොට. එතකොට අපි සමාධිමත් වෙන්නකොට අපි උත්සාහ ගන්න ඒක සමාධිමත් කරන්න. මට විතර පැහැදිලි නැති උනේ මම මේක කරන්නේ. ඇයි කියන එක. ඒ කියන්නේ එහෙමයි. සමතය කියන්නේ එකක්, විපස්සනාව කියන්නේ එකක්. සමතයේදී අපි සමතය මම වඩන්න එපා කියන්නේ නෑ. සමතය අපි වැඩි යුත්තේ මොන අවස්ථාවලද? අපිට මේ ඉන්න මානසික ස්වභාවය ගැන අපි තෘප්තිමත් නැත්තම් අපි හිතා ගන්න තෘප්තිමත් මානසික ස්වභාවයකට හිත ගෙනියෑම විතරයි සමතයෙන් කරන්නේ. නමුත් සමතය කරා කියලා හිත අවබෝධ වෙන්නේ නැහැ. එක හිරගයකින් තව හිරගයකට යනවා විතරයි. මම ඒ උනාට ඒව නරකයි කියන්නේ නැහැ. දැන් ඉන්න පෘථග්ජන සමතයත් පෘථග්ජනයි තමයි. දැන් ඉන්න හිරගයට වඩා අර හිරගේ ෆැසිලිටිස් හොඳයි. ඒ කියන්නේ ලංකාවේ හිරගයකට යනවට වඩා හොඳයි නෝර්වේ රටේ හිරගයකට යන එක. මම ලංකාවේ සාමාන්‍ය ගෙදරකට වඩා හොඳට කැම් බීම හම්බ වෙනවා. එතකොට අපි ප්‍රථම ධානයට ගියා කියන්නේ ලංකාවේ බෝගම්බර හිරගෙදරින් නෝර්වේ රටේ හිරගෙදරකට ගියා වගේ තමයි. ඒ ආතල් එක තමයි තියෙන්නේ. හොඳට කාලා බීලා චෙස් අතක් ගහගෙන ටීවී බලාගෙන ඉන්න පුළුවන්. හැම හිර කාමරේටම එක ඇඳ ගානේ, টয়ලට් එක ගානේ, ටීවී එක ගානේ, Netflix ගානේ තියෙනවනේ. ඒ ගෙදරින් වලට සැපයිනේ. තේරෙනවද? ඒකයි මම සමතය නරකයි කියන්නේ හොඳ හිරගයකට ය아가න්න පුළුවන් වුණොත්. විපස්සනාව කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. විපස්සනාව කියන්නේ සදාතනිකවම මේක ඉවර කරන මාර්ගයක්. විමුක්තියටපත් වෙන මාර්ගයක්.
ඒක කරන්න නම් වහන ඇයි අපි මේක කරන්නේ? හිත තේරුම් ගන්න තමයි හිත නිවෙන්න පටන් ගන්න. අපේ හිත කැළඹෙන්නේ අපහසුතාවයටපත් වෙන්නෙම අපි මේ ගැන නොදන්න තාක්කල්. ඒක නිකන් හරියට මේ වගේ. දැන් ඔයාලට දෙනවා අදි තාක්ෂණික oven එකක්. අලුත්ම oven එකක්. ඔයා ඒක පාවිච්චි කරන්න දන්නේ නැහැ. පාවිච්චි කරන්න දන්නේ නැතුව oven එක පාවිච්චි කරොත් මොකද වෙන්නේ? අත පුච්ච ගන්නවා, කේක් එක කර ගන්නවා, අහල පහල එවුන්ටත් තුවාල වෙන්න පුළුවන්, මැෂින් එකත් විනාශ වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට මැනුවල් එක හම්බ වෙනවා. ඔක්කොම දැනගෙන මේ බටන් එකෙන් මේක කරන්නේ, මේ සෙල්සියස් ගානෙන් මේක සිද්ධ වෙන්නේ. දැන් ඔයා oven එකෙන් මොකෝ කරන්නේ? ගාන්ට කේක් එක පුච්ච ගන්නවා, අත පුච්ච ගන්නෙත් නැහැ. අහල පහල ඉන්න ළමයින්ට ස්වාමි පුරුෂයාට හානියකුත් නැහැ, මැෂින් එකට හානියකුත් නැහැ. ඔන්න ඔකයි විපස්සනාවෙන් කරන්නේ. දැනගෙන මනස පාවිච්චි කරනවා. මනස කියන ටූල් එකේ මැනුවල් එක කියව ගන්න. ඒකෙන් තමයි විමුක්තියටපත් වෙන්නේ. ඒක සම්මසෝ දැන් අපි එක ක්‍රමයක් නේ ශබ්දයට හිත යොමු කරනවා. ඒකයි සිතුවිලි දිහා බලන එකයි. එතන මතක තියාගන්න. එතන යම්කිසි ආකාරයක සමතයක් හරහා අපි එතනට එනවා. විපස්සනාවේ තියෙනවා මං ඇයි නාදයට යන්න කිව්වේ? සිතුවිලි වේගය වැඩි කෙනෙක්ට. ඒ කියන්නේ ඔයාගේ සිතුවිලි ආයක හරි මට තේරෙනවා. මම ඒකනේ කිව්වේ සිතුවිලි වේගය අනුව තමයි මම මේ ස්ටෙප්ස් තුන හදන්නේ කියලා. සිතුවිලි වේගය වැඩිම නම් මම කිව්වා නිශ්චල වෙන්නේ කියලා. හෙල්ලෙන්නේ නැතුව ඉන්න try කරන්න කියලා. ඊට වඩා මධ්‍යම නම් මතකද පළවෙනි දවසේ කිව්වා මම කිව්වා නාදයට යන්න කියලා. එහෙම අවුලක් නැත්තම් කෙලින්ම යන්න කියලා. හරිද? ඔයාට අවුලක් තියෙනවා. ඒ නිසා තමයි කෙලින්ම යන්න බැරි. ඒ වගේ අවස්ථාවල තමයි ඔයගොල්ලෝ ග්‍රන්ථ පරිහරණය කරොත් හම්බ වෙන වචනයක් සමත පූර්වාංගම විපස්සනාව කියලා එක. සමතේ ඔස්සේ විපස්සනාවට බහිනවා. මම ඒ කියපු පර්යංක ක්‍රම තුනේ පළවෙනි දෙකම සමත පූර්වාංගම විපස්සනාවක්. ඒක හරි. පළවෙනි දවසේ අමාරුමද මම සක්මන කරා. සක්මන කරලා ඊට පස්සේ දෙවෙනි දවසේ පාන්දර තමයි ශබ්දයට සමන්විතය කරලා ඇත්තටම අද කරනකොට තමයි මට දැනුනේ ටිකක් හරි දැන් මම ඒක වගේ පටන් ගන්නවා කියලා ඉක්ුනේ. ඔයාට එහෙම හිතුණා නම් ඔයා දැන් නාදය හරහා මේකට බහින. කිසි ප්‍රශ්නයක් නැහැ. නාදය හරහා ඔයා බහිනවා. පැහැදිලිද? හැම එකටම ක්‍රම තියෙනවා, ටූල්ස් තියෙනවා. ඒ ටූල්ස් පාවිච්චි කරන්න බය වෙන්න අවශ්‍ය නැහැ. සමතය කියන්නේ චාටර් ජරා ජඩ වැඩක් නෙමෙයි. හැබැයි සිත අවබෝධ වෙන්නේ නැහැ. සමතය හරහා විපස්සනාවට බහින්න අමාරු නා. පැහැදිලිද? ඔව්. සාමාන්‍යයෙන් අපි මොකක්ද කැමති. හැබැයි නැහැ කියලා අවුලකුත් නැහැ. ඒකේ ඒක අවුලක් නැහැ නේද? අවුලක් නැහැ. ඔයාට ෂුවර් නම් නැහැ කියලා අවුලක් නැහැ කියලා. ඔයා කැමති එකක් කියන්න. කොණ්ඩේට කැමතිද? නෑ නෑ. කොණ්ඩේට කැමතිද? මං අහන ප්‍රශ්නෙට උත්තර දීපන්කෝ. කොණ්ඩේට කැමතිද නැද්ද? යුෂ්මතා මා අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න. කොණ්ඩේට කැමැත්තක් තියෙනවා. කැමති. ජිත්මාල් අර මගේ එයා කටර එක ඇති. මම ඔයාලට පැහැදිලි කරලා දෙන්න යන්නේ කැමැත්තේ තෘෂ්ණාවේ වෙනස. ඔයාලට තේරෙනවද? අර එයා කටර එක ගේන්නකෝ. තාම තේරිලා නැහැ. වෙන උදාහරණෙක් නැහැ. මං වගේ මිනිස්සෙකින් ප්‍රශ්නයක් අහපුවාම එන පළවෙනි එක තමයි ඔයාට ගැලපෙන හරිම උදාහරණ. තේරෙනවද? ඒක මම හිතලා කියන එකක් නෙමෙයි. ඔයාට ඕන නම් මෙතන මේක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. ඔයා එකඟ වෙන්න ඕනේ. මම බලහත්කාරයෙන් ඒක කරන්නේ නැහැ නේ. හරිනේ? පැහැදිලිනේ උත්තරේ? හරි. තව තියෙන ප්‍රශ්න. ඔව්. ඒ අතරේ අර ඊයේ සින්දුවක් හරි ඇහුණා. මම දෙන්නක් කියවනේ පාටි මට නටන්න දිනුනා. මට ඒ බලන්න මම කපල හිමීටේ දෙන්න මෙහෙට කියලා. දැන් ඒක තමයි මම දැනගත්තා. එතන අවුලක්ද ඒක කොහොමද ඒක උදාගන්නේ? අවුලක් නැහැ. ඕනේ නැති මම මේ කියන එකට නටන්න. මට ඊයර හිතුණා දැන් නවත්ත ගන්න බැරි එකේ ඔකට සෙට් එකට එහෙනම් උතන්ට එලා නටන්න කියලා ඒ සින්දුව. අපරාධනේ නිකන් අපිත් මෙතන දුක් විඳ ඉන්න එක. උන්ගේ සින්දුව මෙතනටම ඇහෙනවනේ. අපි මේ පැත්තේ නටනවා. උන් ඒ පැත්තේ නටනවා. පෙරළුණු පිට හොඳයි කියනවා කියන්නේ ඕක තමයි. තේරෙනවද? නිකන් බොරුවට බීපු එවුන් එක දඟලගෙන නිකන් වලි දා ගන්නවට වඩා දැන් ඔන්න ඒක දැන් අනේක යෙදෙන්න වෙන පැත්තකට. දැන් නට. ඒක ඉතින් අහන එක එහෙම තමයි බාධා ඇති වුණාම
ඒක තමයි ඉතින් කර්මය කියන්නේ. මං කිව්වේ කර්මයක් බලපානවා කියලා. කර්මය මෙහෙමනේ. යකඩයක් නම් පීරි ගාලා හරි ඉවර කරන්න පුළුවන්. කර්මයක් නම් ගෙවලම තමයි ඉවර කරන්න වෙන්නේ. ඔය එච්චර හිතන්න එපා. හරිද? ශරීරයේ නොදැනී ඉන්න කියනකොට එකපාරටම මගේ ප්‍රතිවලක් නැතුව අතපය හතරම එක්තරේ ගැස්සෙනවා. ඒක අද ගානක් කරන්නේ කීරාන සරයක් වුණා. ඔව්. මම ඇස්සරින්නේ නෑ ඒ වෙලාවට එන්න තරන්නේ ඇවිල්ලා. ඔව්. කියන්නේ කයයි මනසයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් බැඳිලා තියෙන්නේ. එකිනෙකා මෙහෙම ධර්මිටි දෙකක් දාලා තියෙනවා වගේ. එතකොට අපේ මනස අපි කයත් මනස විසින් කය යටත් කරගෙන ඉන්නවා වගේ සිද්ධියක් සිද්ධ වෙන්නේ. කයේ චලනයන් සිද්ධ වෙන්නේ ස්වභාවික විද්‍යුත් කම්පන වලින්. හරි? ඒ විද්‍යුත් කම්පන වලින් එහෙම වුණාට මනස විසින් එයා එක කන්ට්‍රෝල් කරනවා. එයාට ඕන කම්පන කරන්න දෙන්නේ නැහැ. ප්‍රොටෙක්ට් කරනවා. දැන් උතනදී ඔයා සතිමත් භාවයේ ඉන්නකොට මේ මනසේ කන්ට්‍රෝල් එක තියෙන අර මනසේ තියෙන අධිපති ප්‍රත්‍ය ඉහිල් වෙනවා. ප්‍රත්‍ය ඉහිල් වෙනවනේ. සතිය විසින් ප්‍රත්‍ය ඉහිල් කරනවා. ඒක විභංගප්පකරණේ කියවොත් ඒක තියෙනවා. එතකොට දැන් මනසගේ අධිපතිභාවය පොඩ්ඩක් ලිහිණුනාට පස්සේ දැන් කය උට ඕන විදිහට නටන්න පටන් ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. තේරෙනවද? එයාට ඕන විදිහට නටන්න පටන්. ඒ පෙන්වන්නේ අනාත්ම ලක්ෂණය. මේ මගේ කියලා හිතන් හිටින මේක මගේ නෙමෙයි කියන එක. පැහැදිලිද? මේ දුකෙන් මුක්ත අවබෝධ කරගන්න පුළුවන් අනිත්‍යය අනාත්මය අවබෝධ කරගන්න. එතකොට ත්‍රිලක්ෂණයම අවබෝධ කරගෙන යනකොට අනිත්‍ය ශූන්‍යත අපනිත උනම කිසිදෙයක් පුළුවන්. එයාගේ මහල බලන්න පුළුවන් කියපු කෙනා ඔයාට යන්න එපා. ඒ කිසිම තේරුමක් නැහැ. ඔය ආය නැවත දැනුමට යන්නේ. බිත්තරේ එළියෙන් කඩා ගන්න එපා, ඇතුලෙන් කඩා ගන්න. එච්චර. නෑ ඔයාගේ සිහිය දියුණු නැති නිසා තමයි තාම අවශ්‍ය මට්ටමට ඔයා හිතන්නේ එතන අරමුණක් නැහැ කියලා. එතන අරමුණක් තියෙනවා. ඔයාට මොකක්ද තියෙන්නේ? එයාගේ අතරන ඔයාට මොකක්ද තියෙන්නේ කියන්නේ? අපිට එහෙම අරමුණක් ඕනේ නැහැ. ස්ථිර අරමුණක් තියාගන්න ඕනේ කියන්නේ අපිට හරි දැන් ඔයාගේ හිත කල්පනාවට ගියා. සතිය ආපුවම කල්පනා ලෝකේ බිඳ වැටුණා කියලා නවා කියන්නේ. ඊට පස්සේ ඔයා බැලුවද කල්පනා ලෝකේ බිඳ වැටුණා. හෝ අහන් හිටපන් මං කියන එක. කල්පනා ලෝකයේ බිඳ වැටුණා. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? තිබුණේ මොකද්ද? ඒ තිබුණානේ. ඒ හිස්තැන දිහා බැලුවද? අන්න ඒක තමයි කරන්න තියෙන්නේ. ඒකට හේතුව හිස්තැනින් පලා ගිහිල්ලා. ඔයා හිස්තැන බලලා නැහැ. හිස්තැන ඉන්න ඕනේ කියලා එකක් නැහැ. තව සතිය දියුණු වෙනකොට ඔයා දැනට කියනවා හිස්තැනක් කියලානේ. හිස්තැනක් නැහැ. හිස්තැනක් නැහැ. ඔයා තමයි හිතගෙන හිස්තැනක් තියනවා කියන්නේ. ඒකට හේතුව මැග්නිෆිකේෂන් එක මදි. අර මම පළවෙනිම දවසේ කියපු දේ මම අහනවා අල්ල පිරිසිදුයිද කියලා. ඔයා පිරිසිදුයි කියන වචනේ සමානයි හිස් කියන්නකෝ. අල්ල හිස්ද කියලා අහනවා කියනවා හිස් කියලා. ඒ ඔයාට දැන් පේන ප්‍රමාණය තමයි ඔයා හිස් කියන්නේ. ඔයාට මම උත්තල දර්පණයක් දුන්නොත් උත්තල කාචයක් දුන්නොත් ඔයා බල්ලා කිය යකෝ හිස් නෑ මෙන්න මේක ඇතුලේ කුණු පිරිලා. මේ ඇතුලේ අල්ලේ රේඛාස්සේ. ඊට පස්සේ මම ඔයාට අන්වීක්ෂයක් දුන්නොත් ඔයාට තේරෙන්නේ මොන හිස්ද මේක ඇතුලේ මුළු සිංහරාජෙම ඉන්නවා. පැහැදිලිද? එනවා හිස් කියන්නේ ඒ ඔයාගේ දැක්මේ ප්‍රමාණයට. හිස් නෑ. තේරෙනවද? ඒ කියන්නේ අපි දැන් හිතන්න කුරුල්ලන් පිළිබඳ තියෙන ඒ අවයානස් එක අඩු කෙනෙක් සිංහරාජ ගියොත් ඌ කියන්නේ බලලා ඇවිල්ලා කිසි කුරුල්ලෙක් නෑ කියලා තමයි. මොකද කුරුල්ල පේන්නේ නැහැ කට ළඟට එන්නේ නැහැනේ. නමුත් ඒ සංවේදනයේ දන්න කෙනෙක් ටක් ගාලා අන්න කුරුල්ල අන්න සතා කියලා යනවා. තේරෙනවද? ඒද ප්‍රශ්නේ තියෙන්නේ එතන මුකුත් නැති එක නෙමෙයි අපිට පේන්නේ නැති එක. පැහැදිලිද? ඔව්.
අපි ඔය සමතයි කියලා අපේ හිත බ්ලැන්ක් වුණා කියලා අපිට තේරුණාට මේ ඕක ඇතුලෙන් මොන හරි දිගටම යනවා නේද? ඒ කියන්නේ මට ඔක තේරුණා මම අර නිකන් දොළගාවට කියලා බලන් ඉන්නේ මෙතන මේ සමහර වෙලාවට දැන් ඔය හිතන්න අඬෝම ඉන්න ඔළුවට ආවද? අර දොළගාවට කියලා වතුර බින්දුවට එන්නේ. ඔය මෙහෙම ගියාට නිකන් සමහරවල් වතුර බින්දුවට නිකන් ගැස්සින් වගේ එනවා. දොලේ මට හිතුණා සමහරවල් අපේ හිතත් ඒ වගේ එන්නේ කියලා. ඒ කියන්නේ අගලක තේරුම් නැතුණාට නියුට්‍රල් යනවා කියලා. ඔක ඇතුලෙන් ගාලනවා කියලා මට ඔයාට ඔය තේරිච්ච දේවල් බලන්න ඇත්තද කියලා. ඒක තමයි අධ්‍යාත්මිකයෙක් කියන්නේ. Tamanට තේරෙන දේවල් ඊට පස්සේ බලන්න. මේ එහෙම දෙයක සිද්ධ වෙන්නේ කියලා. බලන්න. බලපුවම ඔයාට ඒ බලන දේ ගන්න. තේරෙනවද? මොකද මේ විශේෂයෙන්ම දැන් මේ කමඨහන් වාර්තාව ලිව්වට පස්සේ මම ඒක විශ්ලේෂණය කරන්නේ. ඕන්නම් ඕගොල්ලෝ හිත දිහා බලන් ඉනකොට වෙන්නේ මේකයි කියලා මට කොහොම කියාගෙන යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? හිත එක මවලා පෙන්නනවා. ඇත්ත එක නෙමෙයි බොරු එකක් මවලා පෙන්නනවා. ඒ නිසා භාවනාව කරන්න කැමති කෙනෙක් කවදාවත් අන් අයගේ කමඨහන් වාර්තා කියවන්න එපා. භාවනා අත්දැකීම් පොත් කියවන්න එපා. තමන් කරන්න. ඒක මූලික උපදේශක් භාවනා කරන කෙනෙක්ට. පැහැදිලිද? ඒක කලින් දැනුමක් විදියට ගත්තොත් ඒ data එක යාම අවලා පෙන්නනවා. වෙන්න ඕන එක නෙමෙයි බොරු එකක් මවලා පෙන්නන. ව්‍යාජ ශාන්තියක් මවලා පෙන්නනවා. කලින් ඉස්සර මට සමහරවිට අර එක්ස්ට්‍රා බොඩි එක නින්දයි නොනින්දයි අතරතා නින්දෙද්දෝ ගිහින් එනකොට අර අපේ ගැස්මක් තියෙනවා. එහෙම වගේ එකක් මට දැනලා තියෙනවා කලින්. ඊපස්සේ මේක දෙවෙනි දවසේ භාවනාවට ඇවිල්ලා එතනදී මම ඉන්නකොට මම හිතන්නේ විඥානය වෙනවානේ. එහෙම යනවා. ඒකකට මම ශරීරය කියන එක මොකද වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න බෑ. ඒ වුණාට අර මේ සෙට් වීමකුත් නෑ. ඒ දෙක අතරදී දැනෙනවා ඒ දෙකත් එක්ක තියෙන එක තෘෂ්ණාවත් එක්ක තමයි ලින්ක් එක හැදෙන්නේ. වෙන එකතු වෙලා වෙන්නේ එකත් එක්ක ඒ දෙන එකතු වෙලාම හැමදේම කරන්න වෙන්නේ. අපි හිත ගමනක් යනවා වහින්න හරි මට පුළුවන්. ඒ දෙන වෙන වෙලා හින්දා එහෙම නැති. එතන වැඩේ තියෙන්නේ එහෙම විඥාණේ යනවා කියලා එකක් නෑ. තේරෙනවද? සහ කයයි විඥානය අතරින් තෘෂ්ණා බොන්ඩ් එකක් කියලා එකකුත් නෑ. තේරෙනවද? කය කියලා එකකුත් නෑ. විඥානය කියලා එකකුත් නෑ. තේරෙනවද? එතකොට අර අපිට දැනෙනවා විතරයි. ඒ එක සංකල්පයකින් අනික් සංකල්පයට ගියාම ආරේ සංකල්පයයි අපි අතර අවකාශයක් වෙනවා. ඕක තමයි මේ අවකාශය කියලා අපිට පේන්නේ. ඒක ඇත්තට තියෙන එකක් නෙමෙයි. සංකල්ප දෙකක් අතර පරතරය තමයි අවකාශය කියලා පේන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවනේ ඔයයි මෙයයි අතර පරතරයක්, පුටු දෙකක් අතර පරතරය. මේ ඔක්කොම සංකල්ප දෙකක් අතර පරතරයක්. ඒක මම හිතන්නේ නැහැ ඔයගොල්ලන්ට තේරෙයි කියලා. හරි. ඉතින් මේ විඥාණයෙන් මෙහෙම එළියට ගිහිල්ලා බලනවා කියලා එකක් නැහැ. ප්‍රොජෙක්ෂන් එකක් තියෙන්නේ. ඒ ප්‍රොජෙක්ෂන් එකේ එක ෆ්‍රීකවන්සි වල විඥාණය ප්‍රොජෙක්ට් කරනවා. ඊළඟ ඒ ෆ්‍රීකවන්සි එකේ ඉහළට යනකොට අපි ඔක දන්න රූපාවචර අරූපාවචර කියලා කැඩෙන්නේ එහෙමයි. අරූපාවචර ෆ්‍රීකවන්සි එකේ අරූපාවචර ප්‍රොජෙක්ට් කරනවා. ඒක පන්නගෙන රූපාවචර ෆ්‍රීකවන්සි එකට ආපුවම රූපාවචරය කියන්නේ කය ප්‍රොජෙක්ට් කරන්න පටන් ගන්නවා. එහෙම මිසක් ඒ දෙක අතර පරතරයක් හෝ ඒ දෙක අතර බන්ධනයක් නැහැ. පැහැදිලිද? ඔව්. දැන් ආයේ ඒ සම්බන්ධයෙන් නම් අහන්න එපා. අනිත් ඉන්ටර්නෙට් එක කියනවා මේ සිත මාවල වෙනවා කියලා. මම මගේ කවුරුහරි ලියලිපේ මම ගැන පන්දිහම් බලව මම යනවා කියලා. ඒ කියන්නේ මටත් ඒකේ වෙලසක් ආවේ අර ඇත්තටම සහනුවද නැත්නම් අර මවල පෙන්නනවා. ඒක දෙක අර වෙනස් ලින්ක් කරගන්නේ කොහොමද? ඇත්ත සැහැල්ලුවයි මවල පෙන්න සැහැල්ලුවයිද? හරිම ලේසි වෙන් කරගන්න. ඇත්ත සැහැල්ලුවට බැඳෙන්න බෑ. ව්‍යාජ සැහැල්ලුවට විතර බැඳෙන්න පුළුවන්. ඇත්ත සැහැල්ලුවට බැඳෙන්න බෑ. නිර්වාණයට බැඳෙන්න බෑ. නිර්වාණ තෘෂ්ණාවෙන් තොරයි කියන්නේ ඒකයි. නිර්වාණය කියලා එකක් අල්ලගන්න බෑ. අනික ඔක්කොම සැහැල්ලුවට බැඳෙන්න පුළුවන්. තේරුණාද මන්ද?
හරි නේද? තව ප්‍රශ්න තියෙනවද? හොඳයි. මම හිතන්නේ අපි හොඳ සාකච්ඡාවක් කරා. සාකච්ඡාව ගැඹුරටත් ගියා. ඒකට ප්‍රධානම හේතුව වුණේ ඕගොල්ලෝ කරපු කැපවීම. ඕගොල්ලෝ වැපුරුවපු ප්‍රමාණයට ඕගොල්ලෝ නෙලා ගන්නවා. එච්චරයි සිද්ධ වෙන්නේ. ඕගොල්ලෝ වපුරපු ප්‍රමාණයට වඩා අරි කාලක්වත් වැඩිය නෙලා ගන්නත් බෑ. අඩුවෙන් නෙලා ගන්නත් බෑ. ඒ නිසා ඕගොල්ලන්ට සතුටු වෙන්න පුළුවන් මේ දවස් 4 ඉතාමත් සාර්ථකව ගත කරලා මේ බුද්ධ ශාසනයේ තියෙන ගැඹුරට ගමන් කරලා ඒ ශාසනයේ තියෙන ගැඹීරත්වය අත්දකින්න, ඒ ගැන වටහා ගැනීමක් ඇති කරගන්න ගත්ත උත්සාහයට ඒ සඳහා කැපවෙච්ච ඔයගොල්ලෝ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. මොකද ඔයගොල්ලන්ගේ සහයෝගය නැතුව මට මේ දවස් 4 කරගෙන යන්න බෑ. ඉදිරි කඳවුරුත් තියෙනවා. ඒවට කැමති කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මොනා නමුත් මේ පටන් ගත්ත ගැම්ම නැති කරගන්න නැතුව ඕගොල්ලන්ටම දැන් වැටෙන්නේ නැති සතියේ තියෙන වටිනාකම මොකක්ද කියලා තමන් කරපු සාම්ප්‍රදායිකයේ වන්දනා ඔක්කොම කරගෙන යනවා කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රතිපත්තියට මූලිකත්වයේ දීලා තමාට ආයෝජනය කරගෙන ඉදිරියට යන්න. එතකොට ඕගොල්ලන්ටම ඒ ආධ්‍යාත්මික සාර්ථකත්වය ඒ කියන ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන් වෙයි. එහෙනම් සියලු ඒ වගේම ඕගොල්ලන් මේ දක්වපු දායකත්වයටත් බොහොම ස්තුතියි. අපි මේ දවස්වල ලංකාවේ වෙච්ච ස්වභාවික ව්‍යසන තත්වයක් එක්ක ලංකාවේ මිනිස්සු ගොඩ දෙනෙක් අසහනයටපත් වෙලා ඉන්නේ. එතකොට ඒක සඳහා විශේෂයෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයේ මැදිහත් වෙලා ඒ මිනිසුන්ට සහන දෙන්න ක්‍රමයක් ලෑස්ති කරනවා. හරි. මිනිස්සු සමහර අය තමන් පුද්ගලිකව ගිහිල්ලා උදව් කරනවා. එතකොට මටත් මෙතන ඉන්න කීප දෙනෙක් යෝජනා කරා අපිත් ගිහිල්ලා උදව් කරමු කියලා. නමුත් මගේ විෂන් එක මම දැනට හදාගෙන තියෙන්නේ අපි සතිමත් බව ප්‍රගුණ කිරීම සඳහාම තමයි යන්න ඕනේ කියලා. හරි. මම කලින් මිනිස්සුන්ට ගොඩාක් පරාර්ථ සේවා කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ එක දවසක මම ඒකට තිත තියලා සතිමත් භාවයට ආවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මම පරාර්ථය කරන්නේ නැහැ කියන එක. නමුත් අපි ඒක ප්‍රසිද්ධියේ සංවිධානාත්මකව කරොත් වෙන දේ මොකද දන්නවද? ඊට පස්සේ තව යෝජනා එනවා තව කරමු කියලා. ඊට පස්සේ අර ප්‍රතිග්‍රාහකයන්ගෙන් පැත්තෙන් එනවා අනේ අපිටත් කරන්න කියලා. ඊට පස්සේ වෙන වැඩක් කරන්න වෙන්නේ ඕක තමයි කර කර ඉන්න වෙන්නේ. තේරෙනවද? ඒකයි වෙනවා. එතකොට අපි පොඩ්ඩක් හරි මම කියන්නේ ආධ්‍යාත්මික අපගමනේ චුට්ටක් හරි ගියොත් අපරාධේ මේ ක්‍රියාන්විතේ යනවා. ඒ නිසාම මම තීරණය කරා දැන් ඔයගොල්ලෝ මෙතන පරිත්‍යාගයක් කරලා තියෙනවා. මේ පරිත්‍යාගය කියන්නේ 1.46ක් තියෙනවා. අපිට ඊළඟ කඳවුරට යම් ප්‍රමාණයක් තියෙන මේකේ ලක්ෂයක මුදලක් අපි රීබිල්ඩින් ශ්‍රී ලංකා මුදලට පරිත්‍යාග කරනවා. ඒ සියලුම පින ඔයගොල්ලොත් අනුමෝදන් කරලා. පැහැදිලි නේ? හොඳයි. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුවපත් වේ.